apa apa barang ini mengatakan awal kena tulisan මොකද ඔය පාඩම අන්තිමට ඉගෙන නිසා අද අලුත් යාළුවෝ කීප දෙනෙකුත් ඉන්න නිසා මේ මට එකපාරට අල්ලගන්න බැරි වෙනවා නේ අවුලක් නැහැ නේ හරි එහෙනම් ඔන්න අදිෂ්ඨාන කරගන්න දැන් ඔය අලුත් වැඩකට ගහලා තියෙන්නේ මමත් අලුත් වැඩකට ගහලා තියෙන්නේ අපි දෙගොල්ලොම අදිෂ්ඨාන කරගන්නවා දැන් අද අපි මේ පටන් ගන්න වැඩේ දිගටම හරියට මේ වැඩේ ඉවර වෙනකම් ඔයාගේ ඔලෙවල් ඉවර වෙනකම් හරියට මේ වැඩේ කරනවා මම ඔලෙවල් එක මට ගන්න පුළුවන් උපරිම රිසල්ට් එක මම ගන්නවා ඒක ඔයා මත තීරණය වෙන්නේ ඔයා වැඩ කරන ප්‍රමාණය මත තීරණය වෙන්නේ ඒක නිසා මට පුළුවන් උපරිමයක් මම කරනවා කියන උතර ගැම්මක් කරගන්න අපි දැන් වැඩේ පටන් ගමු හරිද හරි මේ මොකද්ද ස්ටිකර් දාලා දෙන්න හිතන්නේ හරි මොකද්ද මේ ටැබ් එක හරිද එතකොට මම දැන් මේ වර්ක් එක කතා කරගෙන මම බෝඩ් එකේ හරි එහා පැත්තේ මම ලැප් එක කියලා දෙනවා මොනවද මේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික උපකරණ හරිද ඉලෙක්ට්‍රොනික උපකරණ මම හිතන්නේ කීයේ නියමුරක් දැන් මේ හැම එක්කෙනාම වැඩ කරන්නේ විදුලිය මත විදුලිය මත වැඩ කරන හැම උපකරණයක්ම දැන් මෙතන උඩ ෆෑන් එකක් තියෙනවා මේ දෙපැත්තේ ලයිට් තියෙනවා යට ලයිට් තියෙනවා හරිද දැන් මේ විදුලිය මත වැඩ කරා කියලා හැම උපකරණයක්ම ඉලෙක්ට්‍රොනික උපකරණයක් වෙන්නේ නැහැ හැම උපකරණයක්ම ඉලෙක්ට්‍රොනික උපකරණයක් වෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ හැටියට ගණන් ගන්න පුළුවන් මේ සරලවම නෑ ඔයා දැකලා ඇති 10 වසරේ ඔලෙවල් විද්‍යාව පොතේ මෙන්න මෙහෙම සංඥා જાතියක් තියෙනවා. හරිද? එක පැත්තක් ධන. හරිද? අනිත් පැත්ත ගත්තාම ඒ පැත්ත ඍණ. මේක වෝල්ටේජායක් කියලා ගන්නකො. මෙන්න මේ විදිහට කාලයක් සමග ඒ කියන්නේ කාලය. හරිද? කාලයක් සමග ධනාර්ධයක් ඍණාර්ධයක් විදිහට වෙන විචලනය වෙන සංඥාවලට අපි කියනවා ඇනලොග්. එහෙමත් නැත්නම් ප්‍රතිසම සංඥා කියනවා. හරිද? ප්‍රතිසම සංඥා. දැන් මේ ෆෑන් වැඩ කරන්නේ ලයිට් වැඩ කරන්නේ ප්‍රතිසම සංඥා වලින්. ඒ කියන්නේ අපිට ලැබෙන විදුලිය තියෙනවානේ. ඒක අත්වලේදී 50වතාවක්. හරිද? අත්වලේදී 50වතාවක් කියන හර්ට්ස් කියලා අපි කියන්නේ අපරයට කියන එක කොට කරලා හර්ට්ස් කියන සංකේතයක් දාගන්නවා. අපරේදී 50වතාවක් වෝල්ට් 200 දාන 230ක් වෙනකම් උපරිමලා ඊට පස්සේ ඍණ 230ක් වෙනකම් ඕක අවමයක් එක චලනයේ විචලනයේ විදි තමයි යන්නේ. මේක කියනවා ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව කියලා. අර ප්‍රත්‍යාවර්ත තමයි කියන පොළොව ප්‍රතිසම්පිත කියන්නේ. සමහර සිදුරු සංඥා જાති කියනවා. දැන් මේක ගත්තොත් එහෙම මේ විදුලියේ පටන් ගන්න ටික වැඩි වෙලා ධන 230ට යනවා. හරිද? ටික අඩු වෙලා බිඳුව වෙනවා. ටික අඩු වෙලා ඍණ 230 වෙනවා. ආයි ටික වැඩි වෙලා බිඳුව වෙනවා. පැහැදිලි කියන්නේ අපිට හරියටම කියන්න බෑ වෙන මෙයයි කියන්නේ. නිශ්චිත වර්ගයක් ඒ කාලෙට සාපේක්ෂව කියන්න බෑ මොකද ඒක සෙනෙසරේ වෙනස් වෙනවා. මෙතනදී එකක් ඒ අගේ නිතරම චලනය. නිතරම වෙනස්. හරිද? අවසඤ්ඤා જાතියක් තියෙනවා. ඒ සංඥා જાතිය කොහොම නෙමෙයි චලනය වෙන්නේ. දැන් මෙහෙම. ඊට වඩා පොඩ්ඩක් වෙනස් ක්‍රමයකට තමයි ඒ සංඥා වර්ගය ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ සංඥා වර්ගයේ කියන්නේ කලින් නිර්වචනය කරපු අගයන් දෙකක් විතරයි. හරිද? කලින් නිර්වචනය කරපු අගයන් දෙකක් විතරයි. ඒ තමයි ඉහළ මට්ටම සහ පහළ මට්ටම. මෙතනදී ඉහළ මට්ටම කියන එක්කෙනාව එක විදිහට පහළ මට්ටම කියන එක්කෙනාව බිඳුව විදිහට අපි හඳුන්වනවා. හරිද? ඉහළ මට්ටම එක පහළ මට්ටම බිඳුව. සමහර විට ඉහළ මට්ටම කියන එක්කෙනාව වෝල්ට් 100ක් වෙන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්නම් වෝල්ට් 5ක් වෙන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්නම් වෝල්ට් 3.3ක් වෙන්න පුළුවන්. අපි හරියට දන්නේ නැහැ ඒක පරිපථයකට වෙනස් වෙනවා මේ විදිහට ඉහළ මට්ටම සහ පහළ මට්ටම අතර විචලනය වෙනවා හරිද ඉහළ මට්ටම සහ පහළ මට්ටම අතර විචලනය වෙන જાතියේ සංඥාවක් අපිට කියන්න පුළුවන් කලින් නිර්වචනය කරපු අගයන් දෙකක් විතරක් නම් කාලයට සාපේක්ෂව විචලනය වෙද්දී තියෙන්නේ බලන්න කාලය කියන එක නගතෙද්දී තියෙන අවස්ථා දෙකයි එකක් ඉහළ මට්ටම අනිත් එක පහළ මට්ටම ඔය විදිහට මේ අවස්ථා දෙකක් අතර විචලනය වෙන සංඥාවකට කියනවා ඩිජිටල් සිග්නල් එකක් කියලා. මොකක්ද නම? ඩිජිටල් සිග්නල් එකක් කියලා. හරිද? පැහැදිලි? මෙන්න මේ වගේ විදුලි සංඥා මත ක්‍රියාත්මක වෙන. මේ වගේ සංඥා මත ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදුලි උපකරණ වලට අපි කියනවා ඩිජිටල්. එහෙමත් නැත්නම් අංකිත. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික විදුලි උපකරණ කියලා. පැහැදිලි ඇතිනේ? හරිද? ඉලෙක්ට්‍රොනික කියන එකේ තේරුම. එහෙනම් මේ ඉලෙක්ට්‍රොනික උපකරණ හරිද? ඒ කියන්නේ මේ සංඥා මත වැඩ කරන ඉලෙක්ට්‍රොනික උපකරණ
හැදිලා තියෙන. හරිද? මේ ඉලෙක්ට්‍රොනික උපකරණ හැදිලා තියෙන මූලික දැනුම මේක. ඔයාලා විද්‍යාවේ පළවෙනි පාඩමේ ඉගෙන ගන්න ඇති ජීවයේ දැනුම මේකේ සෛලයයි කියන්නේ. ඊට පස්සේ ඉලෙහාට තියෙන පළවෙනි ඉගෙන ගන්නවා පදාර්ථයේ දැනුම මේක කියලා පරමාණුයි කියන්නේ. ඔය විදිහට ඉගෙන ගත්තානේ. ඒ වගේ ඉලෙක්ට්‍රොනික උපකරණයක මූලික දැනුම මේක ඒ විදිහට අපිට තාර්කික ద్వාර පෙන්වන්න පුළුවන්. දැන් මේ තාර්කික ద్వාර කියලා කියන්නේ දාරිත්‍රක ප්‍රතිරෝධක ඊට පස්සේ මොනවාද රෙසිස්ටර් ඒ කියන්නේ මොකක්ද මොකද්ද ප්‍රතිරෝධක නේ දාරිත්‍රක ප්‍රතිරෝධක ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ ගොඩක් එකට එකතු වෙලා හදිච්ච පොඩි යුනිට් එකක්. මෙන්න මේකට තමයි අපි ලොජික් ගේට් එක කියලා කියන්නේ. නම් මේ ලොජික් ගේට් එකක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් එකට එකතු වෙලා හදිච්ච තනි කුඩා පරිපථයක්. මේ කුඩා පරිපථයේ සැරින් සැරේ එකට එකක් සැරින් සැරේ අමින්න අමාරුයි කම්මැලි නිසා අපි මෙන්න මෙතනදී ඒව වෙනුවෙන් විශේෂ සංකේතයක් පාවිච්චි කරනවා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට වැඩ කරන්න නම් දැන් ෆෝන් එක වැඩ කරන්න නම් charge තියෙනවා. හරිද? ලැප්ටොප් එකක් වැඩ කරන්න නම් charge තියෙනවා. පළවෙනිම දේ නම් මොකද්ද? ඕනම ඉලෙක්ට්‍රොනික උපකරණයක් වැඩ කරන්න විදුලි ප්‍රභවයක් ඕන. හරිද? විදුලි ප්‍රභවයක් ඕන. ඒ වගේම ඒ උපකරණයට වැඩ කරන්න අවශ්‍ය කරන ආදානයන් ලබා දෙන්නත් ඕනේ. එහෙනම් විදුලි ප්‍රභවයයි ආදානය කියන්නේ දෙකක්. හැබැයි මෙන්න මේ ලොජික් ගේට්ස් වලට ආවහම අපි මේකට ලබා දෙන විදුලි ප්‍රභවය ගැන සලකන්න යන්නේ නැහැ. විදුලි ප්‍රභවය ගැන සලකන්න යන්නේ නැහැ. අපි මෙතනදී කතා කරන්නේ මේ ඉලෙක්ට්‍රොනික උපකරණය මේ ලොජික් ගේට් එකට ලබා දෙන ආදානය ගැන විතරයි. මම හිතනවා කතාව පැහැදිලි ඇති කියලා. අපි මුලින්ම මේකේ ලියාගමු. දැන් මමත් ලොකුවට මේක සූදානම් වෙලා නැහැ. ආගම කොටයක් නැත්නම් කොලේ යන. ප්‍රශ්න නැහැ. වර්තන කොට ගන්නත් හරි ගමන් නැහැ නේද කියලා ගන්න. එහෙම වෙනම පොත් අරගෙන ලොකුවට දඟලන්න එපා. අපි හිමින් වැඩේ ඉස්සරහට යන්න. හරිද? දැන් එහෙනම් හතරවෙනි පාඩම. හතරවෙනි පාඩම තාර්කික ద్వාර. තාර්කික ద్వාර. හතරවෙනි පාඩම තාර්කික ద్వාර. හරි. දැන් මුලින්ම අපි එදිනදා ජීවිතයේ දකින සංඥා වර්ග දෙකකි. එදිනදා ජීවිතයේ දකින සංඥා ප්‍රධාන වර්ග දෙකකි. ප්‍රධාන වර්ග දෙකකිය තව උදාහරණ තියෙනවා කියන්නේ. ප්‍රධාන වර්ග දෙකකි. ඒවා ප්‍රතිසම සහ අංකිත ඉංග්‍රීසි නම් තියාගන්න වැදගත්. ප්‍රතිසම සහ අංකිත ලෙස දැක්විය හැක. 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 හරි. දැන් ඔයා පොඩි වැඩක් කරන්න ඕන. පොත අරගෙන පොත දෙකට බෙදා ගන්න. හරි. පොත දෙකට බෙදලා මේ පැත්තේ ප්‍රතිසම ලියා ගන්න. අනිත් පැත්තේ අංකිත එක්කනව ලියා ගන්නවා. දැන් මම ඇදලා දින් කැතටනේ. මමගේ කැතට වැඩ කරනවා ලස්සනට වැඩ කරන්න. ලස්සනට මෙයා ඇදලා. අඩිරෝ කියන්න ඕනේ නැහැ. මම ඇදලා අඩිරෝ කියලා ලස්සන කරන්න ඕනේ නැහැ. normal එකේ ගෙලින් තිබ්බම ඇඳ ගන්න ටක් ගාලා හප්පර දෙකකින් ඇඳ ගන්න ටක් ගාලා මම කරන්නේ. පුළුවන් තරම් ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ඔය ඇඳ ඉවරනේ ටක් ගාලා රයිස් හැන්ඩ් කරන්න. හරි. කරලා ඉවර වෙච්ච ගමන් අත උස්සන්න. යාළුවනේ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. අන්ති එන ඕනම කෙනෙක් එන්න පුළුවන්. ඉල වැඩේ කොට දාගන්නයි ඕන. හරිද? ඉවරද? ඉවර වෙච්ච ගමන් ශනිකවත් උස්සන්න ඕනේ. අමාරු තාත්තට ළඟ ඉන්නවා නම් කියන්න ඒගොල්ලෝ පන්තියක් දැන් ඔන්න තියෙනවා. හරි. පාඩ දැන් අයිති සමහර විට දැන් ඔයා 10 වසරෙන් 15 වසරට යන බලාගෙන ඉන්නේ.
මේක විභාග වෙනකම් හරිද? විභාග වෙනකම්ම මේ විදිහට පාඩම් මණ්ඩි සාකච්ඡා කරගෙන යනවා. හරිද? හරි තාත්තා හරි ඉන්නවනම් කියන්න දැන් මේ වෙලාවේ ඔයාට සමහරට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන් වෙන මොනවාද? හරිද? එහෙනම් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන කරන්න වැඩක් නෙමෙයි. මගේ සතුට වෙන්න ඉඳලා මේක කරන්නේ. හරිද? කියන්නේ කෙනෙක්ට මම දන්න දේ කියා දීලා මං ලොකු සතුටක් ගන්නවා. එහෙම සතුට කොච්චරද කියලා කියනවනම් අද මම කැම්පස් එකේ මගේම කැම්පස් එකේ මගින් ඉගෙනගත්ත අකුරක් දෙකක් නෑ. පේපර් සාකච්ඡා වලට ඇවිල්ලා හරිද? වැඩ ගොඩාක් කරුණා ඉගෙන මනිලා ගොඩක් අය මාත් එක්ක කැම්පස් එකේ ඉන්නේ. ඒ වගේම වෙන වෙන කැම්පස් වල ලංකාව වටේ හරිද? රුහුණ, කැලණිය, ජයවර්ධන මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්නේ. දැන් මම දෙවෙනි වසරේ ඉගෙන ගනිද්දි පළවෙනි වසරේ මගේම සහෝදර මණ්ඩලය ඉන්නා මගේ එකට වැඩ කරපු මම කියාපු වැඩ කරපු ගන්න. ඒ වගේ මම කැමතියි ඔයාලා මාව පාස් කරගෙන ඉස්සරහට යනවා නම් ඉන්න මේ ඒක සම්පූර්ණයෙන්ම ඔයාට උල්ලේඛ කරන්නේ ඔයාගේ වැඩ ටික ඔයාව ඉන්න මට්ටමේ අඩියක් හරි උඩට අරගන්න ඕනේ. හරිද? එතකොට ඔයාට යනවා නම් වැවෙනවා නම් වැවෙන්නේ Zoom එකට දාගන්න පැකේජ් එක විතරයි. ඒක දාගෙන අනිවාර්යෙන් මේ ක්ලාස් ටයිම් එක වෙලාවට ඇවිල්ලා ලැහැත්තිලා ඉන්න. හරිද? විභාගය වෙනකම් හැම පාඩමක්ම මේ විදිහට ආවරණය කරන්න. අනිවාර්යෙන්. ප්‍රශ්න තියෙනවා නම් හිමාශ දිනුනේ මේ වෙද්දී ලියලා ඉවර වෙලා තියෙනවා. හොඳයි. තව එක්කෙනෙක් අතොස්සන්. හරි නියම. සුබේ. හරිද? අපි යනවා එහෙනම් ඊළඟ වැඩේට. ඊළඟ වැඩේ තමයි මේක. මේ ප්‍රතිසම පැත්ත ලියා ගන්න ඕනේ. මගේ කටහඬ. හරිද? මම දැන් මේ කතා කරන શબ્දය දෙන්නේ. ඒකයි වෙන්නේ මේ වර්ගයට. ඔයාට ඔයාගේ ස්ක්‍රීන් එකකින් පේන ආලෝකය. යම් කිසි වස්තුවක් ඔයා දකින්න ඕන නම් හරිද? වස්තු කිව්වේ එයා නෙමෙයි වස්තුවක්. අපේ ඔබ්ජෙක්ට් එකක් ඔයා දකින්න ඕන නම් ඒ ඔබ්ජෙක්ට් එක හරහා ඒ ඔබ්ජෙක්ට් එකකින් එන ආලෝක පදනමයක් කිරණයක් ඔයාගේ ඇහැට වැටෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඔයාට මේ වස්තුව දර්ශනය වෙන්නේ. යම් කිසි වස්තුවක් හෝ තැනක් අඳුරයි කියලා ඔයාලට වෙන්නේ ඒතන ඉඳන් ඔයාගේ ඇහැ දිහාවට මොනවා වෙන්නේ නැහැ කියන එකද? ආලෝක පදනමයක් කිරණයක් එන්නේ නැහැ කියන්නේ. ආලෝකය, ශබ්දය, හරිද? මේ හැම දෙයක්ම අන්තිමේ ප්‍රතිසම තරංග ගණනය. එහෙනම් ලියන්න ස්වභාවික පරිසරයේ ස්වභාවික පරිසරයේ ස්වභාවික පරිසරයේ ස්වභාවික පරිසරයේ ස්වභාවික පරිසරයේ මේකට කියන්නේ නෑ ප්‍රතිසමකට කියන්නේ මම දැන් කියවල ඔබ දෙකට දාන්න කියන්නේ ස්වභාවික පරිසරයේ බහුතරයක් දැකිය හැකි වන්නේ බහුතරයක් දැකිය හැකි වන්නේ ස්වභාවික පරිසරයේ බහුතරයක් දැකිය හැකි වන්නේ ප්‍රතිසම තරංගයි ස්වභාවික පරිසරයේ බහුතරයක් දැකිය හැකි වන්නේ ප්‍රතිසම තරංගයි උදාහරණ විදිහට ශබ්දය උදාහරණ විදිහට ශබ්දය ආලෝකය සිහින ප්‍රශ්නයක්ද උත්තරන්නේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම ඒක කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හරි බලන්න බෑ වාට තේරුම් නැත්නම් අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න ඕන නම් අත්කාරය කියන්නේ මේ තමයි වාට හම්බෙන අවසාන අවස්ථාව. ඔයාට ගොඩ යන්න තියෙනවා නම් ඔයා IT අම්මවට වෙట్లా නම් ඉන්න වාට ගොඩ දාගන්න තියෙන අවසාන අවස්ථාව. සහ හොඳම අවස්ථාව. වගේ කීමේ කියනවා. උදාහරණ විදිහට ශබ්දය ආලෝකය ශබ්දය ආලෝකය හරිද? ඊට අමතරව ගත්තොත් එහෙම ඔයාගේ ෆෝන් එකට එන සිග්නල් පවා මේ ආකාරයට වැඩ කරන්නේ. හරිද? ඒකට හේතුව මේ තියෙන ප්‍රතිසම තරංග වලට දිගු දුරකට ආශ්‍රයෙන් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. හරිද? එයාගේ මේ හැඩයත් එක්ක සහ මේ තරංගයකට ಗುಣ තියෙනවා. එයා තරංගසතිය හරියට ඔය 11 වසරේදී වගේ ඉගෙන ගනි තරංග අක්කරය පාඩමේ නම මේවා ගැන ඉගෙන ගන්න. ඔයා එතකොට ඒකදී විස්තරය කියලා ඉගෙන ගන්නවා සංඛ්‍යාතය කියලා ඉගෙන ගන්නවා සමහරට ඉගෙන ගන්න ඉගෙනගෙන තියෙන අතුසන් ඔයා මේ විදිහට ඉගෙනගෙන තියෙන පන්තියෙන් හරි ඉස්කෝලෙන් හරි ඉගෙන ගත්තා ඉගෙන නැත්තේ නෑ වගේ හරි ගමන් නැහැ හරිද ගමන් ඉස්සරහ ඉගෙන ගන්න දී අන්න ඒ කියන ගුණාංග හින්දා මෙයා කියන සංඛ්‍යාතය මොකද විස්තරය වගේ ගුණාංග හින්දා බාධාවන් කරහා දිගු දුරකට මෙයාට පහසුවෙන් සම්ප්‍රේෂණය වෙන්න කියලා තියෙනවා ඒක හේතු මෙයා ප්‍රතිසම කරන්නයක් තියෙනවා. නමුත්
අංකිත තරංග ගැටට આવොත් මේක මිනිසා විසින් නිර්මාණය කරපු එක. හරිද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුලේ හරිද? ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුලේ තමයි මේ જાතිය විදුලි සංඥා දකින්න. විදුලි නෙමෙයි සංඥා දකින්න තියෙන්නේ. හරිද? හරි. එහෙනම් අපි මොකද ඩිජිටල් පැත්තට යමු. ඩිජිටල් පැත්තට යමු. ඩිජිටල් පැත්තට යමු. ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද අනෙකුත් උපාංග තුල මේවා මිනිසා විසින් නිර්මාණය කරන ලද අනෙකුත් උපාංග තුල මේවා දැකිය හැක අනෙකුත් උපාංග තුල මේවා දැකිය හැක 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 දැකිය හැක හරිද? ප්‍රධාන වශයෙන් නම් මම සංඥා වර්ග දෙක ගැන ගත්තා. සෝකේ. හරිද? දැන් කෙටි මාතෘකාවක් ආයෙත් කියනවා. මිනිසා විසින් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද අනෙකුත් උපාංග තුල එම සංඥා දැකිය හැකියි. මෙම සංඥා දැකිය හැකියි. මේ ඉමේජ් එක පිටින් යාරෝ හවුද? දැකිය හැක. හරි. දැන් චූටි අනුමානකාර වගේ යන තාර්කික ద్వාර කියනවා. තාර්කික ద్వාර logic gate පොඩි මාතෘකාවක්. හරිද? ඒක ඉස්සරහින් කියන ගහලා ලියන්න කියන ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් ඉවර කරන්න නැහැ. ඔයාලා ඉස්සරහින් ලියන්න කියලා තමයි නෑ. ලියන්න නැහැ. හරිද? කරන්නේ. හරි. දැන් ඔයාලා දන්නවනේ මොකක්ද ඉලෙක්ට්‍රොනික උපකරණ වල මූලිකම දැනුම් මේකේ තමයි කවුරු කියලා කියන්නේ තාර්කිකවා කියලා කියන්නේ. කියන්නේ එහෙනම් ඉලෙක්ට්‍රොනික උපකරණ වල මූලිකම දැනුම් මේකය. ඉලෙක්ට්‍රොනික උපකරණ වල මූලිකම දැනුම් මේකය. ඉලෙක්ට්‍රොනික උපකරණ වල මූලිකම දැනුම් මේකය. තාර්කික ద్వාර වේ. හරිද? හැබැයි මෙහෙමයි. පොඩි සිද්ධියක් තියෙනවා. දැන් ඔයා වළෝ පිටියක් උදාහරණයකට පිටියක් ගත්තොත් පිටිය හැදෙන්න බ්ලොක් ගල් හරි ගබඩ හරි ඕන. හරිද? සිමෙන්ති ඕන. වතුර ඕන. හරිද? වැලි ඕන. හරිද? ඊට පස්සේ උඩින් කපරාරු කරන එතකොට එතනත් ආයි වැලි සිමෙන්ති වතුරයි තියෙනවා. හරිද? ඊට පස්සේ ඒක උඩින් පොටි ගාන. හරිද? තීන්ත ගාන. කේක જાතියව ගාන. එතකොට දැන් මේකෙන් අදහස් කරන්නේ නැහැ. හරිද? ඉලෙක්ට්‍රොනික උපකරණ සම්පූර්ණයෙන්ම හැදෙලා තියෙන ලොජික් ගේට් වලින්. ඉලෙක්ට්‍රොනික උපකරණ වල මූලික ක්‍රියාකාරීත්වය හදන්න ලොජික් ගේට්ස් ඕනේ දැනුම් මේකකය එනවා. හැබැයි ලොජික් ගේට්ස් වලට අමතරව තව ගොඩක් ಜಾති ඉලෙක්ට්‍රොනික උපකරණයක් ඇතුළේ තියෙනවා. සංඥා ජනක තියෙනවා, ප්‍රේරක තියෙනවා, සන්නායක තියෙනවා. හරිද? අමතරව ප්‍රතිරෝධක, ධාරිත්‍රක එක එක ಜಾති උපකරණ ගොඩක් ඇදිලා එකට එකතු වෙලා තමයි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් හැදෙන්නේ. නමුත් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක හරය කොයික කියලා කියන්නේ වැදගත්ම කොටස් වල වැදගත්ම කාර්යයන් ටික සිද්ධ කරන්නේ ලොජික් ගේට්ස් වලින්. අන්න ඒ නිසා තමයි මූලිකම දැනුම් මේකට කවුරු කියලා කියන්නේ? ලොජික් ගේට්ස් කියලා කියන්නේ. හරිද? හැදෙන්නේ. හරි. දැන් ඊළඟ කරුණ. හරිද? වෙන කරුණක්. ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය කිරීමට
ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය කිරීමට ප්‍රතිරෝධක resistor धारित्रक capacitor diode transistor प्रेरक සන්නායක ඔය ඉන්සෙට් එක තව ගොඩක් තියෙනවා ඈ. තව ඒක જાතිය තියෙනවා ඇති. හරි. ආදී උපාංග ගණනාව. 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 උපාංග ගණනාව. උපාංග ගණනාව. යොදා ගනිමු. යොදා ගනිමු. යොදා ගනිමු. යොදා ගනිමු. මේවා ඒකාබද්ධ කිරීමෙන් මේවා ඒකාබද්ධ කිරීමෙන් ඒකාබද්ධ කියන්නේ එකට එකතු කරනවා කියන්නේ හරි මේවා ඒකාබද්ධ කිරීමෙන් ඒකාබද්ධ කිරීමෙන් මේවා ඒකාබද්ධ කිරීමෙන් ඒකාබද්ධ කිරීමෙන් මේවා ඒකාබද්ධ කිරීමෙන් ඒකාබද්ධ කිරීමෙන් තව දදාගන්නේ logic gates නිර්මාණය කරගන්න. ඒකාබද්ධ කිරීමෙන් තාර්කික ద్వාර නිර්මාණය කරගන්න. 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 හරිද? හරිද අවසන් මම තමන් ලියපු නෝට් එක chat එකට දාන්න හදනවා. ඔයාලා ලියපු නෝට් එක මේක නෝ දාන්න ඕනේ. වැඩ කරලා කියලා බලන්න. ඔයාලා ලියපු නෝට් එක දාන්න. ෆොටෝ දාන්න පුළුවන් නේ. මොකද දාන්න ඕනේ. ලියලා ඉවර නම් ඒ ස්වර ඉස්සරහ ෆොටෝ එකක් දාන්න. කොහොමද? කොහොමද? ඉතින් නැත්නම්
ඇයි කොහොම නං වැඩ කරන්න ඕනේ WhatsApp එකට දාලා දෙන්න ඉක්ම හරියට හරි ආත්මන එහෙම බෑ හරිද මොකද ගුවන් නග්ගා මේ වෙලාවේ දාන්න ඕන නැත්තම් ඔයා දුර ඉන්නේ මම තව කොහෙවත් ඉන්නේ එතකොට ඔයයි මායි අතර තියෙන සම්බන්ධතාවය හරියට කියාගත්තොත් තමයි ඔයා මේක ඉගෙන ගන්න වෙන්නේ ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයා ලියන දේවල් මම මොකක්ද කිව්වොත් අත උසන්නේ කිව්වොත් ශනිකව ඒ දේවල් වෙන්නේ හරිද කියන්නේ මෙතන ඉන්න ගමන් ඔයා සාමාන්‍ය පන්තියේ ඉන්න විදිහටම මේ වැඩේ කෙරෙනවා නැත්තම් මේ වැඩේ කරගන්න බෑ තේරුමක් නැති ඔයා දන්නවද දැන් මම ඒ ලෙවල් කරේම වැඩි හරියක් සම්පූර්ණයෙන්ම මම ඒ ලෙවල් ගොඩ දාගත්තේ ඔන්ලයින් ක්ලාස් වලින්මයි. හරිද? ගමන් මහන්සියක් නැහැ. කොහෙවත් යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන් හරිද? ඕන තරම් වෙලාවකම වැඩ කරා. ඒකට ඔන්ලයින් ක්ලාස් එකේ තියෙන වාසිය ඒක. ඔයාලා ලංකාවේ කොහේ ගියත් හරිද? ඔයා මොන තත්ත්වයක මොන විදිහට ගියත් ඔයාලා ඕන තරම් කාලය තියෙනවා. යන්නේ විදිහ නම් වෙන්නේ නැහැ. අසරණ ඕන වෙන්නේ නැහැ. ගෙදර ඉඳන් තියෙන දෙයක් කාලා පාඩුවේ ඉගෙන ගන්න. හරිද? අනිත් එක්කෙනා කෑ ගහන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. පාඩු යාට කාමරේ හරි අඳ උඩ හරි කොහේ හරි ඉන්න දිහා හරි පුළුවන් ඔයා ඉගෙන ගන්න වැඩේ කරා හරිද එතකොට ඒක වාසියක් විදිහට ගන්න සහ ඔයාට මේ දේවල් ටික හරියට කරගන්න ඕන නම් හරිද ඔයාට මේක ගොඩ දා ගන්න ඕන නම් මේ වැඩ ටික මේ වෙලාවෙම හරියට කරන්න මේ ටික හරියට මේ වෙලාවෙම කරොත් ආපහු පාඩම් කරන්න කියලා මැරිගෙන දඟලන්න දෙයක් නැහැ පොඩි වෙලාවක් කරගත්තා එදා දවසේ වැඩ ටික පොඩ්ඩක් ආයි පාරක් ඩිවයිස් එකක් දාගත්තා එතනින් මේකෙන් ඉහළ ලොකු දෙයක් නැහැ. මග කරේ හරිද? මොකද ඕලෙවල් ලොකු දේවල් මේක දකින්න පාඩම් කරන්න දඟලන්න දෙයක් නැහැ. ඒ හින්දා මේ වෙලාවේ කරන දේ මේ වෙලාවෙම අවසන් කරන්න. එදිනෙදා වැඩේ එදිනෙදාම කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. කරන්න පුළුවන් නම් මරු. ඇත්තටම මටත් එහෙම කරන්න බෑ. මම කැමතියි එදිනෙදා වැඩේ එදිනෙදාම කරන්න. ඇත්තටම මමත් එහෙම කරන්නේ නැහැ. හරිද? ඒක බොරු කියන්න ඕනේ නැහැ. මම කරන්න දෙයක් මට කියන්න බෑ. ඔයා එහෙම කරන්න මම මේක කරාගෙන බොරු කියන්නේ නැහැ. මම එහෙම කරේ නැහැ. හැබැයි යම්කිසි වෙලාවල් වලදී මටත් හිතලා තියෙනවා පරාදේ ඒ දවස්වල වැඩ කරා නම් කියලා. හරිද? එතකොට අක්කු වැඩි. හරිද? මම මොකක් හරි කරගෙන මම දැන් ගොඩ දාගත්තා. හරිද? මට පුළුවන් වෙන දේ මම කරා. හැබැයි දැන් ඔයානේ මට තමයි දෙකියේ ඔයා ලබන ගමන් උන්ටවා තේරුම් ගන්න ඕනේ කියන දේ අහන්න ඕනේ. කියන දේ කියන විදිහට ඒ වෙලාවේ කරන්නම ඕනේ. හරිද? ඒක තමයි පළවෙනිම දේ. නෑ ඒක තමයි තියෙන්නේ. ඒක තිබ්බොත් ඔයාලට පුළුවන් මේක දෙන්නම කොට දාලා ලොකු දෙයක් නෑ. හරි. ඒ හින්දා මේ ඉවර කරලා වැඩ කරනකොට එතකොට ෆොටෝ එකක් දාන්න කිව්වොත් මේ වෙනකන් ලියලා අනිවාර්යෙන් කරෙන්න. හරිද? පට ගානවල චැට් එක පිරෙන්න ඕනේ. මේක අපිට කරලා දෙන්න කියලා. හරිද? එතකොට මට සතුටුයි එතකොට මට පේනවා ආරි මං කියන එක අහගෙන ඉඳලා තියෙනවා මං කියන දේවල් ටික ලියාගෙන තියෙනවා. ඒ කියන්නේ මොන හරි දෙයක් මේ වෙලාවේ ඉගෙනගෙන තියෙනවා කියන්නේ. පැහැදිලිනේ? හරිද? තේරිච්ච දවසක් ගන්න නිදිනජය අහන්න ඉන්න කොහෙද? දුසන්නක හරිද? හොඳයි. හරිද? කෙනෙක් දාලා තියෙනවා හොඳයි. ඉක්මී ලියලා දාලා තියෙනවා. අන්න එහෙම වැඩේ වෙන්න ඕනේ. හරිද? හොඳයි. හරි. ඊට පස්සේ ලියන්න. ඊළඟ කරුණ. මෙලෙසින් සෑම අවස්ථාවකදීම සම්මත සංකේත යොදාගෙන ඉලෙක්ට්‍රොනික උපාංග පරිපථ සටහන ආශ්‍රයෙන් ඉලෙක්ට්‍රොනික උපාංග පරිපථ සටහන ආශ්‍රයෙන් තාර්කික ద్వාර නිරූපණය කිරීම අසීරු කටයුත්තක් නිසා තාර්කික ద్వාර නිරූපණය අසීරු කටයුත්තක්
අසීරු කටයුත්තක් නිසා අසීරු කටයුත්තක් නිසා අසීරු කටයුත්තක් නිසා ඒ සඳහා සම්මත සංකේත කිහිපයක් තාර්කික ద్వාර නිරූපණයට උපයෝගී කරගන්න. නැත්නම් භාවිතා කරගෙන තාර්කික ద్వාර නිරූපණයට භාවිතා කරයි. ద్వාර නිරූපණයට භාවිතා කරයි. තාර්කික ద్వාර නිරූපණයට යොදා ගන්න පුළුවන් තවන්නේ. ගැලපෙන්නේ නැහැ. හරි. යොදා ගන්න. හරි. දැන් මගේ ඔළුවේ නෑ පොතක් කනම බලලා නෙවෙයි කියන්නේ. ඉතින් කියන්නේ හරි. දැන් එහෙනම් අපි යනවා පළවෙනි වැඩේ. හරිද? දවස් ඉගෙන ගන්න වැදගත් එක. ලොකු දේවල් නෙමෙයි. පොඩි දේවල්. වැදගත්. ඔය මාතෘකාව කියන්නේ මූලික තාර්කික ద్వාර. 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 හරි. අදගන්න ගන්න දුත් එපා. හරි. මූලික තාර්කික ద్వාර කියලා ලියුණා. වා මොනම ඒක දිහා බලන්න. හරි. අන්න පොඩි පරිමතයක් යන්න. හරි. මොකද බලන්න මේක. ඔයා දන්නවනේ විදුලි ධාරාව එළියට යන්නේ ධනාත්මේ. හරි. ධනාත්මේ. විදුලි ධාරාව ධනාත්මේ තමයි එළියට යන්නේ. මෙහෙම මේ බැටරිය ඔස්සේ යන මුලින් 15 වෝල්ට් කියන 15 වෝල්ට් බැටරියක් තියෙනවා. මේ බැටරියෙන් මේ යන විදුලි ධාරාව මේ ස්විච් එක ගාවට යනවා. හරිද? මෙන්න මෙතන කියන බල්බ් එකේ ආරක්ෂාවට හරිද? අධික ධාරාවක් ගිහිල්ලා මේ බල්බ් එක විනාශනය කරවන්න ප්‍රතිරෝධකයේ විද්‍යාව තියෙනවා. පොඩි ලස්සන බල්බ් එකකුත් තියෙනවා. හරිද? මේ බල්බ් එකකට තියෙන පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් ඔන් අනිත් එක ඕෆ්. හරිද? අනිත් එක ඕෆ්. බලන්න මේ හැම කෙනෙකුටම තියෙන පුළුවන් අවස්ථා දෙකයි. හරිද? අවස්ථා දෙකයි. එකක් ඔන් අනිත් එක ඕෆ්. මම මේක පොඩ්ඩක් කෙටියෙන් පෙන්නන්න ඕනේ හින්දා ඕෆ් කියන එක බිඳුව විදිහට ඔන් කියන එක එක විදිහට තමයි දාලා දෙන්නේ. කෙටියෙන් පෙන්නන්න ඕනේ. හරිද? කෙටියෙන් පෙන්නන්න ඕනේ. දැන් ටක් එක බැලුවොත් ඔයාලට තේනවා මේ විදුලි ධාරාව මෙතනට ඇවිල්ලා හරිද? ඉතින් බලන්න ඉන්නවා. විදුලි ධාරාව කියන එක්කෙනාට ගමන් කරන්න නම් සන්නායකයක් තියෙන්න ඕන. සන්නායකයක් නැත්නම් විදුලි ධාරාවට ගමන් කරන්න විදිහක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් සන්නායකය මේ කියන ස්විච් එක ඔන් කරොත් තමයි විදුලි ධාරාවට ඉදිරියට ගමන් කරන්න පුළුවන්. මේ ස්විච් එක ඕෆ් නම් විදුලි ධාරාවට කවදාවත් ඉස්සරහට යන්න බෑ. මම දැන් මේක ඉස්සර දාන්න ඕනේ හින්දා පොඩි බලුවක් හදනවා. A කියන ස්විච් එක තියෙනවා B කියන ස්විච් එක තියෙනවා. මේ දෙන්නගේ හැසිරීම මත මම ලයිට් එක මොකද වෙන්නේ කියලා ඉවරලා පෙන්නන පොඩි බලුවක් හදනවා. හරිද? මේ වගුර නම කියනවා මම දැන් මේ නම කියන්න යන්නේ නැහැ. හරිද? මම පස්සේ කියන්නම් මොකද්ද මේ නම මොකද මේ වගුරෝනේ අතර මේක දෙක අතර මම කියන්නම්. A කියන ස්විච් එකත් ඕෆ් කරලා B කියන ස්විච් එකත් ඕෆ් කරනවා. හරිද? මේ වගේ. A කියන ස්විච් එකත් ඕෆ් B කියන ස්විච් එකත් ඕෆ්. දැන් මොකද වෙන්නේ? බල්බ් එක ඕෆ්. පැහැදිලිනේ? A කියන ස්විච් එක මම
එක off එකේ තියෙද්දි මම B කියන ස්විච් එක on කරනවා. හරිද? B on කරනවා A off එකේ තියෙද්දි. වැඩක් තියනවද? නෑ. මෙතන සම්බන්ධ වුණොත් තමයි බල්බ් එක පත් වෙන්නේ. නම් බල්බ් එක නිවිලා. හරිද? ඊට පස්සේ මම කරන්නේ A කියන ස්විච් එක on කරලා B කියන ස්විච් එක off කරනවා. හරිද? මේ විදිහට. දැන් මොකද වෙන්නේ? එතනට විදුලි දාලා වෙලා බලන් ඉන්නවා ඇන්න විදියක් නැහැ. ඒ බල්බ් එක දැල්වෙන්නේ නැහැ. ඊට පස්සේ අවසාන අවස්ථාව විදිහට A කියන ස්විච් එක on කරලා B කියන ස්විච් එකත් මම දැන් on කරනවා. හරිද? මේක අදින්නත් එපා කරන්න එපා. හරිද? ඉවනේ ලියන්න එපා මම කියලා මොකද? දැන් මේක හැන්ඩි කරනකොට ඔයාලා කියනවා ඉස්සෙ වාර පුළුවන් ඊට පස්සේ මේක ලියන්න. හරිද? A කියන ස්විච් එකත් on කරා B කියන ස්විච් එකත් on කරා. දැන් මොකද වෙන්නේ? මෙන්න බල්බ් එක පත් වෙන්න පටන් ගන්නවා. හරිද? දැන් මේ පරිපත සටහනක මේ වගේ මේක වැරදි. හරිද? සටහනක මේ වගේ මේක වැරදි. නිකන් ඔයාලට පෙන්නන්න ඕන හින්දා බල්බ් එක පත් වෙනවා කියලා බල්බ් එක පත් වෙනවා කියලා මට කියන්නේ හරිද? ඔන්න බල්බ් එක දැන් හරිනම් පත් වෙන්න ඕන. ඔව් බල්බ් එක ඔන්න පත් වෙනවා. හරිද? මම මේක ඔයාලට කියන්නේ විශේෂ දෙයක් අරමුණු කරගෙන. මේ තමයි AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය. මොකක්ද නම? AND ගේට් එක. AND ගේට් එක දැන් හිතන්නකෝ මේ වගේ ක්‍රියාකාරීත්වයක් තමයි AND ගේට් එකකට තියෙන්නේ. AND ගේට් එකට මෙන්න මේ වගේ සංකේතයක් තමයි දීලා තියෙන්නේ. හරිද? ලස්සනට අඳින්න ඕනේ. මෙන්න මේ වගේ සංකේතයක් තමයි AND ගේට් එකට දීලා තියෙන්නේ. මේ AND ගේට් එකට ආදානයන් ලබා දුන්නාම අපිට ඇතුලේ පටන් ගන්න දැන් බෝල කරන්න. ඉවර කරලා දැන් බෝල කරන්න. හරිද? මේ ආදානයන් දුන්නාට පස්සේ මේ AND ගේට් එකට මේ ආදානයන් දුන්නාට පස්සේ ආදානයන් දෙකේම තත්ත්වය එකයි නම් ප්‍රතිදානය කරන බිඳුව හරියට මේ පරිපතේ වගේ ස්විච් දෙකම on වුණොත් බල්බ් එක පත් වෙනවා වගේ ආදාන දෙකම සත්‍ය වුණොත් ප්‍රතිදානය මොකද වෙන්නේ සත්‍ය වෙනවා ඕනම ලොජික් ගේට් එකකට මේ පැත්තෙන් තියෙන ආදාන හරිද තියෙන හැඩයත් එක්ක සාමාන්‍යයෙන් අපි වම් පැත්තෙන් දාන්නේ ආදාන දකුණු පැත්තෙන් දාන්නේ ප්‍රතිදාන ටික. ඒ වගේම ගන්න දැන් බෝල කරනවා උලර වෙනස් එක බෝල කරනවා. මේ වගේම අපිට තියාගන්න ඕනේ අනිත් දේවල් තමයි මේකක්ම නම් කරන්න ඕනේ. ආදාන කියන්නේ මොනවද? ප්‍රතිදාන මොනවද? මේව හැදේකක්ම නම් කරන්න ඕනේ. මේවා නම් කරන්න සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පොඩියේ අපි පිටට අපුරුදු පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසි පොඩියේ කැපිටල් ලොකු පාවිච්චි කරලා මේ විදිහට මේක නම් කරන්න ඕනේ. ඕක තමයි උන්න ලොජික් ගේට් වල සරල කතාව. දැන් ඔයා ලියා ගන්න මාතෘකාවේ එක දාලා මොකද්ද AND ගේට් AND වාරය හරිද AND වාරය AND වාරය හරිද දැන් තමයි ලියන්න ඕනේ. ඔයා මුලින්ම මේක තමයි ඉගෙන ගන්න ඕනේ. ඔයා මුලින්ම මේක තමයි ඉගෙන ගන්න ඕනේ. මේ වට කරපු එක කියන. ශනිකයන් හක් දාලා අත ඉස්සුවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලක්ෂණ මෙයා පුළුවන්නේ. මෙයා උත්තර කරානේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් කියනවා නම් අහන්න. මෙසේජ් දාන්න. නියමයක්. උපරි. හොඳට ඉවරයි උපරි. උපරියක් තමයි. හරි. අනිත් සිද්ධිය දැන් මේ ලොජික් ගේට් තියෙනවානේ දැන් හැමතිස්සෙම ඔයාලට ලොජික් ගේට් ඇඳගෙන ඉන්නත් බෑ පළවෙනි සිද්ධිය ඉලෙක්ට්‍රොනික අයිටම් ඇඳගෙන ලොජික් ගේට් එකක් නම් ඉන්න බෑ ඒකෙන් හින්දාගෙනම සංකේත හරිද දැන් අපි එක සංකේතයක් දානවා ඊට පස්සේ දැන් හැමතැනටම මේක මේ විදිහට ලොජික් ගේට් ඇඳ ඉන්න බෑ ඒක හරිම වාදයක් හරිද අපිට සිද්ධ වෙනවා මේක ප්‍රකාශනයක් විදිහට ලියා ගන්න AND ගේට් එකට A සහ B කියන ආදාන දෙක ගියා. A සහ B කියන ආදාන දෙක ගියා. මතක තියාගන්න දැන් ආදාන විදිහට යන්න පුළුවන් එක්ක බිඳුව විතරයි. හරිද? එහෙනම් මේ තියෙන ආදාන දෙක මම නම් කරනවා විචල්්‍ය කියලා. ඒකට හේතුව මේ විචල්්‍යකට මේ බලන්න ඉන්නවා B ඉන්නවා. A කියන කෙනාගේ අගයක් වරින් වර වෙනස් වෙනවා. B කියන කෙනාගේ අගයක් වරින් වර වෙනස් වෙනවා. මේ වෙනස් වෙනකොට බලන්න අවස්ථා හතරක් තියෙනවා. මම ඕක හැම දෙයක්ම ඉස්සරහට පැහැදිලි කරගෙන යන්නත් යන්න නිකන් ඉතින් ආයේ කියරියක් මේ අවස්ථා හතරක් තියෙනවා. ඊටත් අවස්ථා හතරක් තියෙනවා. ඒක සියලුම අවස්ථා කියන්නේ මෙයාගේ
මෙයාගේ අවස්ථා හතරයි මේකේ අවස්ථා හතරයි නම් පරිදානයකට අවස්ථා හතරයි එහෙනම් මෙන්න මේ වගුවේ තීරු හතරක් තේරි හතරක් තියෙනවා හරිද ඒ කියන්නේ ආදාන දෙකයි නම් අවස්ථා හතරක් වෙන්න පුළුවන් කියලා මම කියනවා හරිද ඔය විදිහට දැන් මෙන්න මේ හම්බ වෙච්ච විචාරයන් දෙකට මේ කියන විචාරයන් දෙකට මේ n කරුණ එහෙම නැත්නම් මේ විචාරයන් දෙක n වාරයක් කරහා ගියා කියන එක පෙන්වන්න n වාරයක් කරහා ගියා කියන එක පෙන්වන්න අපි පාවිච්චි කරනවා ඩොට් ලකුණ හරිද අපි පාවිච්චි කරනවා ඩොට් ලකුණ එතකොට මේ l කියන එක කෙනා සමාන වෙනවා හරිද l කියන එක කෙනා සමාන වෙනවා a ඩොට් b ද මේ කොට යකට වෙන සමාන ලියන්න ඕන හරිද a ඩොට් b a ඩොට් b කියලා කිව්වොත් තේරුම් ගන්න ඕනදී මෙයා ගිහිල්ලා තියෙනවා n ගේට් එකක් හරහා n ගේට් එකක් හරහා විචාර දෙකක් ගියහම ඒක ප්‍රකාශනයක් විදිහට නිරූපණය කරලා අපි a.b කියලා ලියනවා. හරිද? පැහැදිලි? එහෙනම් දැන් ඔයාලට පුළුවන් මෙයා ලියන්න ඒකත් ලියාගෙන ලියන්න මෙන්න මේ අද ගන්න ඕනේ මෙයා. මේකට ලියන්න කලින් මාතෘකාව ඔයා ලියා ගන්න. n වාරයේ ක්‍රියාකාරීත්වයට අනුරූප n වාරයේ මෙන්න මේකට අදාළව ඔයා ලියා ගන්න ඕනේ මාතෘකාව. n වාරයේහි ක්‍රියාකාරීත්වයට අනුරූප වාරයේ ක්‍රියාකාරීත්වයට අනුරූප විදුලි පරිපථය n වාරයේ ක්‍රියාකාරීත්වයට අනුරූප විදුලි පරිපථය ක්ෂණිකව දැන් මෙයාට ගන්න. මෙයාට දැන් මෙයා. හරිද? අද ගේට්ස් ටික කරලා ඉවර කරනවා. ගේට්ස් ටික කරලා ඉවර කරනවා. මම මුලින් විතරයි අමාරු. හරිද? මුලින් විතරයි කියලා දෙන්න වෙලාව යන්නේ අමාරු වෙන්නේ. ඊට පස්සේ ඉක්මනට ඉවර කරන්න. හරිම ලේසි ඒක. ඇඳලා අදාළ දවසන් ඇඳලා තයිසු ලකින් වලට පටන් දේවල් මතක් වුණාද? ඔව්ද? තාමත් නවුලක් නැහැ. මේ පාඩම් පටන් දේවල් මතක් වුණාද? ඔතේ ඉතින් මොනවද කියනවාද? ඊට පස්සේ අපේ ළමයි ටික මාෂී හේලි චතු ප්‍රශ්න මොනවද කියනවද? නෑ ප්‍රශ්න මොනවා හරි කියනවා කියලා ඒකේ ඔයාලට මතක් වුණාද කියපු දේවල් ටික තේරුණාද? ප්‍රශ්න මොනවා හරි කියනවා කියලා ඒක හැමෝගෙම පොදුයි. හරි. ඉවරනට අදාළ උත්සන්න ඇඳගෙන ඉවරනම් පරිපථය ඇඳලා ඉවරනම් n වාරයේ ක්‍රියාකාරීත්වයට අනුරූප විදුලි පරිපථය ආයෙත් කෙනෙක් අත උස්සනවා ඊළඟ කතාවට යනවා. හරි එහෙමයි. දැන් මේ වස්තුකාවට එන්නේ. දැන් මේ බලන්න ඔන්න ඔයා දන්නවා මේගොල්ලන් කියන්නේ විචාරය. එකම විචාරය නෙමෙයි. මේ විචාරයකට වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. මොනවාද අවස්ථා දෙක? එකක් සත්‍ය අනිත් එක අසත්‍ය. සත්‍ය සහ අසත්‍ය විතරක්. හරිද? සත්‍ය සහ අසත්‍ය කියන අගයන් දෙක විතරම එන්න පුළුවන් જાතිය විචාරය වලට අපි කියනවා බූලියානු විචාරය කියලා. මේ ටික ඊළඟට ලියාගන්න. හරිද? මේ ගේට්ස් වල කතා ඉවර කරලා මේ දේවල් ටික ලියාගන්න. මොකද්ද බූලියානු විචාරයක් කියන්නේ? සත්‍ය සහ අසත්‍ය කියන අගයන් දෙකෙන් එකක් විතරක් එක වෙලාවකට එන්න පුළුවන් જાතියේ විචාරය වලට අපි කියනවා බූලියානු විචාරය කියලා. එතකොට බූලියානු විචාරයකට හරිද? විචාරය n වාරය හරහා ගමන් කරාම හරිද? n
වාරය හරහා ගමන් කළා. සරලව n කර්ණයට භාජනය වුණාම n කර්ණයට භාජනය වුණාම අපි ඒක නිරූපණය කරනවා ඩොට් ලකුණකින්. හරිද? ඩොට් ලකුණකින්. දැන් ඔයාලා දන්නවනේ. ඔයා ගුණ කිරීම නිරූපණය කරනවානේ කතිරේකින්. එකතු කිරීම නිරූපණය කරනවා ධන ලකුණකින්. මේ වගේ මෙන්න මේ තියෙන n කර්ම n වාරයෙන් වෙන වැඩේ ඩොට් එකකින් අපිට නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් මේකයි මෙතනින් කියන එක හරිද? මේකයි මෙතනින් කියන එකයි සමානයි කියන එක ඔයාලට තේරෙන්න ඕනේ. හොඳයි තේරෙලා තියෙනවා සුපිරි. හරිද? ඒක ඊට පස්සේ මේ එනවා කියලා බලමු. හරිද? දැන් මෙන්න තියෙනවා අපි මේක කියනවා දැන් මූලියානු විචල්‍ය තියෙනවා. හරිද? මූලියානු විචල්‍ය දෙකක් තියෙනවා ඒකේ. n කර්මය. හරිද? n කර්මය. මේ මූලියානු විචල්‍යයන් වලට කරන කර්ම වලට අපි කියනවා බූලියානු කර්ම කියලා. බූලිය කර්ම කියලා කියනවා. එහෙමත් බූලිය කියන කරේ කියන යන එක නෙවෙයි කිව්වද? හරිද? බූලියානු කර්ම එහෙමත් නැත්නම් බූලිය කර්ම කියලා කියනවා. හරිද? නැත්නම් ඔයාලට මේක දෙන්න පුළුවන් පෙට්‍රල් දාගෙන ඩීසල් දාගෙන මෙහෙම එකක් කරේ තියාගෙන යනවා කියලා. ඒක නෙවෙයි. බූලියානු කර්ම එහෙම නැත්නම් බූලිය කර්ම. බූලියානු විචල්‍යයන්ට කරන්න පුළුවන් කර්ම වලට කියනවා බූලිය කර්ම. ඉලක්කම් වලට කරන්න පුළුවන් කර්ම අංක ගණිතමය කර්ම. පැහැදිලි නේද? ඉතිමාරු කිරීම මොන කිරීම බෙදීම දාශක ලොග් ඊට පස්සේ අවකලනය අනුකලනය ගොඩක් ජාති තියෙනවා. ඒ වගේ අවකලනය අනුකලනය බීජගණිතයටත් එක්කනේ. හරි. නිකන් හිතන්නකො සරලව ගත්තොත් අපි 1 විතර ගත්තොත් ඉලක්කම් වලට කරන දේවල් නේ. ඉලක්කම් භාග මොන තියෙන වලට කරන දේවල් නේ. ඒ වගේ අපි ගත්තොත් බූලියන් විචල්‍යයක් හරිද? බූලියන් වේරියබල් එකක්. අන්න ඒවට කරන්න පුළුවන් ඔපරේෂන්ස් එහෙම නැත්නම් කර්ම තමයි මොනවා කියලා කියන්නේ බූලිය කර්ම කියලා කියන්නේ. බූලිය කර්මයක් රූපමය විදිහට නිරූපණය කරන්න තමයි ලොජික් ගේට් එකට අදාළ සංකේතය තියෙන්නේ. ලොජික් ගේට් එකෙන් තමයි කර්මය එන්නේ. ඒක නිරූපණය කරන්න පාවිච්චි කරන රූපමය සංකේතය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ n කියන කර්මය රූපමය වශයෙන් නිරූපණය කරන්න අපිට පුළුවන් මෙයාව පාවිච්චි කරන්න. මම දැන් කියනවා උන්ට හැදෙන්නේ කියන්නේ. ඒ විදිහට මේ තියෙන බූලිය කර්ම වලට මේ තියෙන බූලිය කර්ම වලට ඒ කියන්නේ බූලියානු විචල්‍යයන් මේ කර්ම වලට භාජනය කරනවා. බූලියානු විචල්‍යයන් ඒ සහ b කියන එක නා මේ කර්ම වලට භාජනය කරාම තියෙන අවස්ථා සියල්ල නිරූපණය කරන්න පුළුවන් જાති එක. ඒ කියන්නේ බූලියානු විචල්‍යයන් වලට අවස්ථා තියෙන්නේ දෙකයි. එතකොට විචල්‍ය දෙකයි නම් දෙවරක් දෙක හතරයි. විචල්‍ය තුනක් වුණොත් දෙවරක් දෙක 8ක් බවට පත් වෙනවා. හරිද? නැත්නම් 6ක් නෙමෙයි දෙවරක් තුන 6යි නෙමෙයි. විචල්‍ය එකයි නම් අවස්ථා දෙකයි, විචල්‍ය දෙකයි නම් අවස්ථා හතරයි. විචල්‍ය 3යි නම් අවස්ථා තියෙනවා 8ක්. විචල්‍ය 4ක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? දෙකේ 4 වෙනි බලය. දෙවරක් 2 16ක් තියෙනවා එතකොට අවස්ථා. එහෙනම් බහුල තීරු 16ක් වෙන්නේ. දැන් මෙතන විචල්‍ය දෙකක් තියෙන හින්දා දෙකේ දෙවෙනි බලය ඒ කියන්නේ 4යි. මේ විදිහට බූලියානු ප්‍රකාශනයක අදාළව සිද්ධ වෙන්න පුළුවන් සියලුම අවස්ථා නිරූපණය කරන වගුවකට අපි කියනවා සත්‍යතා වගුවක් කියලා. එහෙනම් සත්‍යතා වගුවක් කියලා කියන්නේ මේක මේ තියෙන පොඩි බූලියානු ප්‍රකාශනය තියෙනවානේ කර්මවලට භාෂණය කරන් හදාගත්ත මේ තියෙන පොඩි ප්‍රකාශනය. හරිද? ඉච්ඡා ප්‍රකාශනයට අදාළව වෙන්න පුළුවන් සියලුම අවස්ථා ඔක්කොම ටික තියෙන වගුවක් තමයි මොකක් කියලා කියන්නේ මේ වගුව. මේ වගුවට අපි කියනවා සත්‍යතා වගුව කියලා. සත්‍යතා වගුව ඉමන් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රූත් ටේබල් එකක් කියලා. ට්‍රූත් ටේබල්. හරිද? එහෙනම් දැන් ඔයාලා මෙයාවත් අඳගන්න. දැන් ඔයාලම උගන්වන්න තියෙන දේවල් වලින් ඔක්කොම මගේ උගන්වන්න ඉවරයි. හරිද? මේ කියන්නේ මොකද්ද? කර්මය, සත්‍යතා වගුව, බූලියානු විචල්‍ය ඔක්කොම උගන්වන්න ඉවරයි. දැන් මට තියෙනවාට දිලිදිලි ගාලා නෝට් එක දීගෙන යන්න ඉතරයි. හරිද? දැන් මේ කියපු දේවල් තේරුම් නැත්තම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරිද? ඊළඟට නැත්තම් ඊළඟ කොටසට ගියාම ඒක අල්ලගන්න බැරි වෙනවා. ගැම්ම ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න. දැන් ඔයාලට පුළුවන් n වාරයට අදාළ සත්‍යතා වගුව මේක ඇඳගන්න. n වාරයට අදාළ සත්‍යතා වගුව කියලා ලිව්වා. මෙයා වැදගත්. n වාරයට අදාළ සත්‍යතා වගුව කියලා ලිව්වා. මෙයා වැදගත්. ඉක්මන් කරන්න. n වාරයට අදාළ සත්‍යතා වගුව කියලා ලිව්වා. එයා වැදගත්. හරියට. ඉක්මන් කරන්න ඕන. ඉක්මන් කරන්න ඕන. මං කරන්න. හරියට. අදාළ අදාළ දොස්සන්න.
එක්කෙනෙක් අත උස්සලා ගමන් අපි ඊළඟ වැඩට යනවා. මට ලියුම් නෝට් එක දාන්න ශනික ලියුම් නෝට් එක දාන්න කෙනෙක් ආවොත් දැම්මත් කමන්නේ. ටක් ගාලා දාන්න යොරිවන් එකට දාන්න ඒක පාරක් ඉස්සලා තියෙනවා මේක බලා ගන්න පුළුවන්. හරි. ඊළඟ වැඩේට යනකොට මට චුට්ටක් ලියුම් ටික බලන්න ඕන. ඔයාලා ලියලා කියලා බලා ගන්න ඕන. වැඩ කරලා තියෙන්නේ. මම නම් කරලා ඉක්මනට අපරෙන් දාන්න. හරි ඉක්මනට දාන්න. මේලා WhatsApp එකට යන්න දෙයක් නැහැ. මේ Zoom එක කරනවා දාන්න. හරි ඉක්මනට දාලා තියෙනවා. හරි. හරි. දැන් මාතෘකාව කරන අපි ලියා ගන්නවා. thank you. අපි දැන් මාතෘකාව ලියා ගන්නවා. ඕද්වාරය තව ඉවරයි. එයාට නැස්ත. අපි යනවා දැන් ඊළඟ ද්වාරයට. දැන් මාතෘකාව ඕද්වාරය. 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 ඕද්වාරය නිකන් හඳ පළුවක් වගේ. හරිද? ඕද්වාරය නිකන් හඳ පළුවක්. ඇන් වාරයේ මෙහෙම දැරලක් වගේ. හරිද? පිටිපස්ස පැත්ත නිකන් කෙලින්ම කපලා දාලා ඕද්වාරයට ආවම ඕද්වාරය හඳ පළුවක් වගේ. හරිම කලක්. හරිද? එතකොට යාට දෙන ආදාන ටික ඔයාලා හිතන්න. ඒ දිනකම නිකන් ස්පයි කියලා දුන්නා කියලා. අවුලක් නැහැ හරිද? ඉංග්‍රීසි කැපිටල් ඕනම අකුරක් ඔයාලට මේක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් එළියට යන්නේ S කියලා හිතන්නකො. එළියට යන්න මම S අකුර කියලා දෙනවා පටන් ගන්න S අකුර කියන මම දා ගන්න S අකුර. අවුලක් නැහැ හරිද? සාමාන්‍ය ප්‍රතිදානයට අපි S අකුර, Q අකුර, F අකුර වැඩිපුර පාවිච්චි කරනවා. ප්‍රතිදානය පෙන්නන්න. හරිද? ආදානය පෙන්නන්න ආදානය වලට සාමාන්‍ය ගොඩක් වෙලාවට A B C D පිළිවෙලින් ගන්න වෙලාවල් තියෙනවා. හරිද? ඊට පස්සේ X Y Z ගන්න වෙලාවල් සාමාන්‍ය අනුපිළිවෙල එක ළඟ කියන ඒවා ගන්න ඕනේ. හරිද? A B C D කියලා ගන්න ඕනේ ගන්න. X Y Z W X Y Z P Q R S අන්න ඒ වගේ ගන්න ඕනේ. හරිද? කැමති දැන් වලින් ගත්තහම කැතයි. කැතයි. හරිද? එහෙමත් නැත්නම් වලට මෙහෙමත් පුළුවන්. තවත් ප්‍රයත්නයක් වෙනවා. හරි නිකන් හිතන්න x1 x2 x3 එහෙමත් පුළුවන් හරිද එහෙමත් පුළුවන් බලවත් නෑ හැබැයි අර ලේසි යනවා දාන එක නේ වැඩි වැඩ වුණා දැන් මේ තියෙන්නේ ඕද්වාරයනේ ඕද්වාරය චුට්ටක් වෙනස් කලින් එක්කනට හරිද දැන් මේ ඕද්වාරය කියන එක්කනාදී නිරූපණය කරන බූලිය කර්මය සංකේතාත්මකව නිරූපණය කරන්න අපිට පුළුවන් පාවිච්චි කරන්න දාන ලක්ෂණ හැබැයි මම තියා ගන්න එකම එකතු කිරීමයි ඌලීය ආකාරය එහෙමත් නැත්නම් ඕකර්මයයි කියලා කියන්නේ එකක් නෙවෙයි දෙකක් හරිද දැන් මෙතන දාන ලකුණ ලිව්වට එයාගෙන් කරන්නේ එකතු කරන එක නෙවෙයි එයාගෙන් කරන්නේ බූලිය ආකලනය කියන එක හරිද මම කියලා දෙන්න මොකක්ද ආකලනය කියන්නේ එයාගේ නම බූලිය ඕකර්මය එහෙම නැත්නම් එතන කියනවා ඕ ගේට් එකේ සංකේතය තාර්කිකව දැන් තියෙන රූපයක් විදිහට තියෙන එක සංකේතාත්මකව නිරූපණය කරනවාට පාවිච්චි කරන්න පුළුවන් දාන ලකුණ. මම හිතනවා පැහැදිලි වෙයි කියලා. හරිද? AND ගේට් එකේදී ඩොට් ලකුණ, OR ගේට් එකේදී ධන ලකුණ තමයි වා යූස් කරන්න ඕන. හරි. එතකොට මෙයාගේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් වටහා ගන්න. මේකට ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් වටහා ගන්න. මම අන්නා පොඩි පරිවර්තනයක්. මේ බලන්න ඔන්න පොඩි පරිවර්තනයක් ලැබෙනවා.
මේ R කියලා දාලා තියෙන්නේ ප්‍රතිරෝධකය හරිද? මෙතන තියෙනවා ස්විච් එකක්. මෙතන තියෙනවා ස්විච් එකක්. එයා තමයි Y ස්විච්. මෙතන තියෙනවා ස්විච් එකක්. එයා තමයි X ස්විච් එක. උඩ තියෙන්නේ off, උඩ තියෙන්නේ off. පල්ලෙහා තියෙන්නේ on. පල්ලෙහා තියෙන්නේ on. දැන් බලන්නකො. ඒ කියන්නේ ඉන්නේ සර් ඒකයි දාන්න බලන්න. කිසි අවුලක් නැහැ. හරිද? වැඩේ වෙන්නයි ඕනේ. වැඩේ වෙන්නයි ඕනේ. හරිද? දැන් මෙහෙම බලන්නකො. විදුලි ධාරාව කියන එක නම් හරි ෂෝක් එකක්. එයා අපි වගේ. හරිද? හරි කම්මැලි. අපිත් එහෙමනේ. මොකද කියන්න ඕනේ නැහැ. අපි හැමෝම කම්මැලි නේද? ඉබේට වෙන්නේ ඉන්න කම්මැලි. හරිද? ඊට පස්සේ එක දණියක තව දණයකට යන්න කම්මැලි. ඇත්ත කතාව ඒකනේ. මම නම් කම්මැලි නෑ කියලා මට පුළුවන් අර මම කම්මැලි නෑ. මම කම්මැලි ඔයාත් කම්මැලි කියලා මම දන්නවා. යම් කිසි වෙලාවල් වලදී යම් කාර්යයන් වලට අපි ඒක පිළිබඳව අපි කම්මැලි. ඒ හැටි. විදුලි ධාරාවත් ඒ වගේ. හරිද? මේ මනුස්සයන් හැටි. මේක කම්මැලි කියනකොට කම්පියුටර් එකට දෙන්නේ. හරිද? මිනිස්සුන්ට අතින් ගණන් එකතු කරන්න හරි අමාරුයි කම්මැලි එපා වෙනවා ඉතින් ඉක්මනට කරගන්න ක්‍රමයක් ඕනද තමයි කම්පියුටර් එක හදන්නේ. හරිද? දැන් හිතන්නකෝ කොරෝනා දවස්වල ආරක්ෂා වෙන්නයි අනම්මනම් ඔය කතන්දර හින්දා තමයි සූන් ඩෙවලොප් වුනේ මෙච්චර. සරලයි. හරිද? මිනිස්සුන්ට ගොඩාක් වෙලා බස් එකේ ඉඳගෙන ගාල්ලේ ඉඳන් හරි මාතරේ ඉඳන් හරි කොළඹෙන්ට හම්බෙන නිසා සහ ලොකු වෙලාවක් වැය වෙන නිසා තමයි වැඩ ලේසි කරගන්න තමයි හයිවේ එක හැදෙන්නේ. ඒ වගේ කම්පියුටරත් එහෙමයි. සාමාන්‍යයෙන් අපි අතින් කරපු වැඩ ටික හරිද? අතින් කරපු වැඩ ටික අතින් ගණන් හද පොත්වල ඉන්දිය කරපු වැඩ ටික ඔටෝමේට් කරන්නේ. ඒ කියන්නේ ස්වයංක්‍රීයකරණය කරන්න තමයි පරිගණකයේ දියුනේ. ඒ වගේ විදුලි ධාරාවත් එහෙමයි හරිද? එච්චරයි. අපි වගේම තමයි. එහෙනම් මේ විදුලි ධාරාව මේන විදුලි ධාරාව මේ විදුලි ධාරාව මෙතනට එනවා. ඇවිල්ලා සමාන කැලි දෙකකට කැඩිලා විදුලි ධාරාවේ කැඩියේ හරිද? භාගේ බලන්න. I බෙදීම දෙක I බෙදීම දෙක විදිහට දෙකට කැඩෙනවා. ඒ තමයි මේක විදිහට සම්ප්‍රදාන මානසික හරිද? දෙකට කැඩිලා දෙකට බෙදිලා ඊට පස්සේ බලනවා මොන ස්විච් එක හරහා හරි එකට යන්න පුළුවන්ද කියලා. බෑ. හරිද? එක ස්විච් එකක් ඔන් කරනවා. දැන් මම Y ඔන් කරලා කියන්නේ. Y ඔන් කරොත් මොකද වෙන්නේ? මේ පැත්තට ගියපු භාගයක් තියෙනවා. අඩෝ මේ වරෙන් මේ පැත්තෙන් යන්න භාගයක් තියෙනවා. අපි බල්බ් එක පත්තු කරමු කියලා. බල්බ් එක පත්තු කරමු. පැහැදිලි කියලාද? පැහැදිලි. මේ තියෙන ස්විච් දෙකෙන් හරිද? මේ තියෙන ස්විච් දෙකෙන් කෝක ඔන් වුණා. පරිමතයේ තියෙන මේ බල්බ් එක දාලා පත්තු වෙනවා. ස්විච් දෙකෙන් දෙකම පත්තු වුණා. ස්විච් දෙකෙන් එකක් පත්තු වුණත් ඇති බල්බ් එක පත්තු කරන්න. එහෙනම් ඕකේට් එකක් මේ වගේ. හරිද? දැන් මේ බලන්න මම අදිනවා දැන් මේක දාලා වගුව. සත්‍ය දා වගුව. මෙන්න ඉන්නවා x මෙන්න ඉන්නවා y. දැන් තේරි හතරක් එනවා. බිඳුව බිඳුව 1 1 1 බිඳුව 1 බිඳුව. මෙන්න ඉන්නවා x කියන බල්බේ. මෙයාම නිරූපණය කරන්න පුළුවන්. x දාන y නේ. හරිද? දාන y නේ නැගින්නේ ආව නිරූපණය කරන්න පුළුවන්. X ස්විච් එකත් off y ස්විච් එකත් off. බල්බ් එක off වෙනවා. X off වෙලා y off වුණාම බල්බ් එක off. එක ස්විච් එකක් on වුණොත් බල්බ් එක පත් වෙනවා. එක ස්විච් එකක් on වෙලා එහෙනම් බල්බ් එක පත් වෙනවා. ස්විච් දෙක on වෙලා ඒ කියන්නේ ඒත් බල්බ් එක පත් වෙනවා. එක ස්විච් එකක් on වීම ප්‍රමාණවත්. එතකොට ස්විච් දෙකම on වුණා කියන්නේ කොහොමත් බල්බ් එක එතකොට පත් වෙනවා කියන්නේ. පැහැදිලිනේ? එහෙනම් මෙන්න තියෙනවා සංකේතය. මෙන්න තියෙනවා ලියන මෙන්න තියෙනවා අනුරූප විදුලි පරිවර්තය. මෙන්න තියෙනවා සත්‍යතාවය. එහෙනම් පිළිවෙලින් 1 2 3 4. ටක් ගාලා නේද? ප්‍රශ්න තියෙනවද අහන්න. ළඟේ ප්‍රශ්නයක්ද? කියන්න. ශනික වෙනලා අදාළ දොස්සන ළඟදී ලියාගෙන ඉවරලා දොස්සන්නේ. විනාඩියයි මම කරන්න.
හරිද? අපි වෙලාවට අත්දැක සැලකුවා දුස්සන්න. පොඩ්ඩයි කියන්නේ. තව එක ගේට් එකක් තියෙනවා. ඉතල ටිකක් ලියා ගන්න තියෙනවා. ඊට පස්සේ අද කතාව අපි ඉවර කරනවා. බිඳු බිඳු එකතු වෙලා තමයි මහා ලෝක කලයක් මහා සාගරය කොහොම නිර්මාණය වෙන්නේ. හරිද? බිඳු බිඳු එකතු කරලා දවසක ලොකු ගඟක් එහෙම නැත්නම් මූද වෙන්න පුළුවන්. මම කියන එක ඇහෙනව නේද? තමයි මම කියන එක ඇහෙනව නේද? තව එක්කෙනෙක් අත උස්සුවාම ඊළඟ වැඩේට වහිනවා. තව එක්කෙනෙක් වැඩි ඉවරෙච්ච ගමන් ඊළඟ වැඩේට වහිනවා. තව එකයි. අපොඩ. මම යසන් ඉන්නවා. මම කියන්නේ පටන් ගන්න අධිෂ්ඨානෙ දෙන්න ඕනේ කියලා. අධිෂ්ඨානෙ ඉවර වෙනකම් තියාගන්න. අන්තිම විනාඩිය දෙකේ තුනේ මෙහෙම හිතන්න. දැන් ඔයා මේ ගමනක් එහෙම යද්දි හරිද? සාමාන්‍යයෙන් මේ අපිටත් වෙච්ච දෙයක්. හරි. මම මේ කියන්නේ අපිට දැන් ඔයාලා කියන ගමන් අහන් ඉන්නකො. අපිටත් වෙච්ච දෙයක්. අපි පොයක් දවසේ ලොකු ගමනක් ගියා නේද? ටික ට්‍රිප් එකක් ගියා. ඔය දවස්වල ඇවිදිනවනේ. එතකොට ඔය ට්‍රිප් එකක් ගිහින් මේ එද්දි ඉදරට තව කිලෝමීටර් 10ක් විතර තිබ්බේ හරිද? ඉදරට තව කිලෝමීටර් 10ක් 15ක් විතර තමයි තිබ්බේ. පොඩි දුර ප්‍රමාණයක් ඉතින් කියන අපි ඉදා දවසේ ඇවිදලා ඉඳලා කිලෝමීටර් 200ක් විතර ඇවිදලා ඉවරයි. දැන් ගෙදර පේනවානේ වගේ හරියට. හරිද? දුර. ගෙදර පේන දුර කියලා ඉවර වෙලා මායි තව යාළුවෝ දෙන්නෙකුයි මතක හිටියේ ගියේ. හරිද? එතකොට බයික් 3යි යාළුවෝ 6 දෙනෙක්. ඒ යද්දි අපි දැන් රැයට කාලා එහෙම දැන් කඩේ පිටත් වුණා. දැන් මේ පෙරි පෙරි හරිද? දැන් ගමන ඉවරයි. අන්තිම මොහොතේ අර මේ කපුටා එහෙමත් වැඩි ඉඳි අද දවසේ යුද්ධ එහෙම කියලා මේක දිනවනේ. මොකක් හරි දාගන්න වැඩි හේතුවකට මේ බයිසිකල් ඇක්සිඩන්ට් වෙනවා. හරිද? ඒ වගේ අර දෙයක් ඉවර වෙන මොහොතේදී වැඩි කලබල වෙන්න එපා. කලින් තරම දුවන්න සදන්න එපා. හරිද? එහෙමත් නැත්නම් කම්මැලි කරන්න එපා. පටන් ගන්න තිබ්බ මොරාලට ඉවර වෙන්නේ තියෙනවා. ඒක තමයි වැඩේ සාර්ථක. හරිද? ඉතේ දින ආසාව ගැම්ම ඒක ඉදිරියට තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි වැඩේ වල සාර්ථකව ඉස්ස කරගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඔයා පටන් ගන්නදී දිනවනේ දැන් හිතන්නකො අලුත් මාසයක් පටන් ගන්නදී අලුත් අවුරුද්දක් පටන් ගන්නදී ලොකු ගැම්මක් එනවා. ලොකුවට වැඩ කරනවා. මිනිස්සු ඉතුරු කරන්න පටන් ගන්නවා. මිනිස්සු අලුත් බිස්නස් පටන් ගන්නවා. හැබැයි එක කාලයක් යද්දීම වැටෙනවා. ඒකට හේතුව ඒගොල්ලෝ ඒක ස්ථිර දැඩි අරමුණකින් පවත්වාගෙන යන්න ඇති. ගොඩක් අය කරන්නේ වැඩ පටන් ගන්නවා. පටන් ගන්න වැඩේ දිගටම කරන්න යන්නේ. හරිද? දිගටම කරන්න යන්නේ. දැන් හොඳමයි කියලා. මම ඔන්ලයින් ක්ලාස් කරන්න පටන් ගන්නකොට මම ගාව මුකුත් නැහැ. ගාව ෆෝන් එකක් නැහැ. හරිද? ෆෝන් එකකුත් ෆෝන් එක මේක සම්පූර්ණයෙන්ම අපෝදයක් වගේ ෆෝන් එකක් ඉන්නේ. ලැප් එකේ තියෙන වෙබ්කෑම් එකෙන් තමයි 2023 ලෙවල් 5 එලක් කළාට මම ඉගෙනන්නේ. හරිද? ඇහෙන්නේ ඇසිඩ් නෑ. හැබැයි දැන් අද වෙද්දි ඊට වඩා යම් දෙයක් ගොඩ නැගලා තියෙනවා. ඒ වගේ හැමතිස්සෙම අර අපි කරන්න යන වැඩේ නොනවත්වා ගන්න එක තමයි වැදගත්. හරිද? මොටිවේෂන් එකයි ඩිසිප්ලින් එකයි දෙන්න. මොටිවේෂන් එක ඕනේ. ඒ මොටිවේෂන් එක දිගටම පවත්වාගෙන යන්න ඕනේ. පටන් ගන්න දින ගැම්ම ඒ ගැම් යන්නේ ඉවර වෙනකන් තියෙනවා. ඒක තමයි ඩිසිප්ලින් එක කියලා කියන්නේ. හරිද? ඉන්නේ. ඒක හදාගන්න ඕනේ. පටන් ගන්නකොට වැඩේ කරන විදිහටම ඉවර වෙනකොට ඒ ගැම්මෙන් ඉන්නේ. පැහැදිලිද? එහෙනම් අපි යනවා ඊළඟ සිද්ධිය. ඊළඟ සිද්ධිය. අපි යනවා not ද්වාරය නැත්තට not ද්වාරය නැත්තට. යන්න බලන්න පුතාව N40 capital එක not ද්වාරය. not ද්වාරය. not ද්වාරය.
මෙයාගේ සංකේතය අදිද්දි හරිද? අර තියාගන්න ඩොට්වාරයට අදාළ සංකේතය අදිද්දි සාමාන්‍යයෙන් අනිත් සංකේත දෙක n ద్వාරයයි o ద్వාරයයි අන්න සංකේත වලට වඩා ඔව් අනිවාර්යයෙන් හරිද? මේකේ අනිත් අයට මම රිප්ලයි දාන්නම් ඈ අපිට දෙන්න දැන් o ద్వාරයයි n ద్వාරයයි වල ඇඳන්නේ ඒ ඇඳෙනකොට ඔයා ටිකක් ලොකුවටනේ යන්නේ විශේෂත්වය not ద్వාරයේදී ඒ දෙන්නට වඩා චුට්ටක් අපි චූටි කරලා අඳිනවා හරිද එහෙමයි කියලා මෙච්චර සිනපා හරිද මම ඉගෙන මේ කිච්චම් මේවා අඳින්න බා පොඩ්ඩක් අර දෙන්නාට සාපේක්ෂව පොඩියට අඳින්න ඕන හරිද මෙයාට විශේෂත්වය තමයි දැන් ඔයා කලින් අඳපු දෙන්නගෙම ආදාන දෙකක් හෝ ඕනනම් වැඩි ගණනක් තියෙන්න පුළුවන්. පැහැදිලි? ආදාන දෙකක් වෙන්නත් පුළුවන්, තුනක් වෙන්නත් පුළුවන්, හතරක් වෙන්නත් පුළුවන්. හැබැයි විශේෂත්වය not ద్వාරයේ ආදානත් එකයි, ප්‍රතිදානත් එකයි. ආදානත් එකයි, ප්‍රතිදානත් එකයි. යම් කිසි වෙලාවක යම් කිසි බූලියානු විචල්යකට හෝ බූලියානු පදයකට හරිද? අහන්න කියන්නේ හොඳින් අහගන්න ඕනේ. යම් කිසි බූලියානු විචල්යකට හෝ බූලියානු පදයකට not කර්මය සිද්ධ වුණාම හරිද not කර්මය සිද්ධ වුණාම හිතන්නකෝ එතනින් ආවේ a කියලා not කර්මය සිද්ධ වුණාම ඒක නිරූපණය කරන්න අපි ඒකට දෙතොප්පියක් දානවා අපි ඔකට කියනවා බා එක කියලා bar bar හරිද ඒවනේ අර සිංහලට තියෙන ඒවා නෙවෙයි බා හරිද bar බා එහෙම නැත්නම් මේක නිරූපණය කරනවා තව ක්‍රමයකට a ගේ අනුපූරකය a dash හරි a dash කියලා අපි ඔබ නිරූපණය කරනවා. එහෙමත් නැත්නම් මේක නිරූපණය කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. a කියලා ලියලා උඩින් ලියනවා පොඩියට c අකුර. a කියලා ලියනවා පොඩියට උඩින් ලියනවා c අකුර. අනුපූරකයට ඉංග්‍රීසි වලින් කියනවා කම්ප්ලිමන්ට්. හරිද? එහෙනම් a ගේ c කියලා දාන ගේ තේරුම තමයි a ගේ අනුපූරකය. මේ ලොග් ගේට් එක හරි ජෝක් එකක් කරනවා. හරිද? ආදානයේ විදිහට බිඳුව આવොත් එහෙම ප්‍රතිදානයේ විදිහට එක යනවා. ආදානයේ විදිහට සත්‍ය આવොත් ප්‍රතිදානයේ විදිහට අසත්‍ය යනවා. සත්‍ය આવොත් අසත්‍ය, අසත්‍ය આવොත් සත්‍ය. මේ බලන්න. විචාරය එකයි, විචාරය එකයි නම් අවස්ථා කීයද? අවස්ථා දෙකයි. අවස්ථා දෙකයි නම් ඒක වෙන්න පුළුවන් අවස්ථා දෙක තමයි බිඳුව සහ එක. ප්‍රතිදානයේ ඒ බාරෙදී කොහොමද එතකොට බිඳුව ආදානය කරොත් එක වෙනවා, එක ආදානය කරොත් බිඳුව වෙනවා. පැහැදිලිද? ඔන්න not ద్వාරයේ සංකේතය, not ద్వාරයට අදාළ ප්‍රතිදානය සහ ඒකේ සංකේතාත්මක නිරූපණය අවසාන වශයෙන් මේකේ සත්‍යතාව ගුණ. දැන් මේක මෙහෙම කිව්වට එකපාරට වාට තේරුම් නැත්නම් මේ බලන්න කියන සිද්ධිය. ඔන්න ඉදිරි පරිපතයක් මම දැන් අඳිනවා. හරිද? දැන් මෙහෙම බලන්නකො. ඔන්න පොඩි විදුලි පරිපතයක් තියෙනවා. මේ විදුලි පරිපතේ මම කියවන විදුලි ධාරාව මෙතනට එනවා. ඇවිල්ලා බලනවා මොන පැත්තෙන් ගියොත්ද මට ඍණාත්මකයට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැටරියක් එහෙම නැත්නම් අපි කියමු විදුලි ධාරාවක් තමයි. හරි. විදුලි ධාරාව කැමති පුළුවන් තරම් ළඟපාරෙන් ගිහිල්ලා ඍණාත්මකයට එන්න. ධනෙන් එළියට යනවා. පුළුවන් තරම් ළඟපාරෙන් පින්ගාලා ඍණාත්මකයට පැත්තට එන්න තමයි බැටරියක් කැමති. එතකොට බැටරිය කැමති විදිහට අණුව ගත්තොත් බැටරිය කැමති විදිහට අණුව ගත්තොත් වඩා ළඟ මෙහෙන් ගිහින් මෙහෙම එකද එතනින් පයින් එකද එතනින් පයින් එකද හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා විදුලි ධාරාවට යන්න දිවි ඉල්ලලා යන්න පැනලා යන්න බෑ එයාට ගමන් කරන්න නම් සන්නායක ස්පර්ශ වෙලා තියෙන්න ඕන සන්නායකයා දිගේ විතරයි යාට යන්න පුළුවන් සන්නායකයා දිගේ විතරක් යන්න පුළුවන් මේ විදුලි ධාරාව එතනට ඇවිල්ලා බලනවා දෙයියනේ ස්විච් එක ඕවර් මේ කියන්නේ ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ ඉතින් මෙතන යන්න බෑ අමාරුවෙන් වුණා ප්‍රතිරෝධකයේ තියෙන ප්‍රතිරෝධයක් නැඩගෙන අමාරුවෙන් මේ විදුලි ධාරාව මෙහි බල්බ් එකක් දැල්වගෙන ඍණාත්මකයට යනවා ස්විච් එක බිඳුවේ බල්බ් එක එකේ හරිද ස්විච් එක බිඳුවේ තියෙද්දි බල්බ් එක දැල් වෙනවා හරිද ස්විච් එක ඔන් කරොත් එහෙම මොකද වෙන්නේ ස්විච් එක ඔන් කරොත් මොකද වෙන්නේ එක අවස්ථාවකට දැම්මම විදුලි ධාරාව කියන එක නා හරිම කැමති ළඟපාරෙන් යන්න. විදුලි ධාරාව හරිම කැමති ළඟපාරෙන් යන්න. ලේසි පාරෙන් යන්න. ළඟ විතරක් කළා වැඩක් නැහැ.
ලේසි වෙන්නත් ඕනේ. ප්‍රතිරෝධය පුළුවන් තරම් මොනවා වෙනවද? අඩු වෙන්නත් ඕනේ. එහෙනම් මේ විදිහට අඩු විදුලි ධාරාව සමානයි අඩු විදුලි ධාරාව නේ අඩුම ප්‍රතිරෝධය තියෙන දිහාව තමයි මේ ස්විච් එක හරහා ගමන් කරන එක. එයා මෙතනින් ගමන් කරනවා මේ බල්බ් එක උඩ දැල්වෙන්නේ නැහැ. යම් කිසි විදුලි උපාංගයක් ක්‍රියාත්මක වෙන්න නම් ඒ උපාංගය හරහා විදුලියක් ගලන්න ඕනේ. දැන් විදුලිය ගලන්නේ නැහැ මේ ප්‍රතිරෝධය හරහාවත් බල්බය හරහාවත්. එහෙනම් ඔයාට බල්බ් එක දැල්වෙනවා බලන්න වෙන්නේ නැහැ. හරිද? බල්බ් එක දැල්වෙනවා බලන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව විදුලි ධාරාව ගමන් කරන්නේ මේ ස්විච් එක හරහා. ස්විච් එක හරහා ගමන් කරලා ඍණාත්මකයට යනවා. ඒ කියන්නේ බල්බ් එක දැල්වෙන්නේ නැහැ. ස්විච් එක ඔන් කරොත් බල්බ් එක ඕෆ් වෙනවා. ස්විච් එක ඕෆ් කරොත් බල්බ් එක දැල්වෙනවා. පැහැදිලිනේ? හරි. දැන් එහෙනම් ඔයාලට පුළුවන් not ద్వාරයේ සංකේතය අඳින්න ඒකට අදාළ සත්‍යතාව ගොඩනගන්න. ඒකේ අනුරූප විදුලි පරිපථය අඳගන්න. ඉක්මනට. ප්‍රශ්න තියෙනවා නේද? අදාළ ඉඳගෙන අත උස්සන්න. තව එක්කෙනෙක් අත උස්සපු ගමන් අපි ඊළඟ වැඩේට යනවා. ලකිතුමා ඉවරයි. අනිත් අය තව එක්කෙනෙක් වැඩේ ක්ලෝස් කරගමන් අපි බලනවා අන්තිමට ඒ වැඩේ. ඊට පස්සේ ලියාගන්න තියෙන චුට්ටු. පාර මේකෙන් කරපුවා තේරුණාද? ඉවරද තේරුණාද? ඔයාලා නැහැ. මොකක් හරි රියැක්ෂන් එකක් දාන්න පිට එකක් දාන්න පිට එකක්. ඔයාලට තේරුණා නම් මේ වෙලාව කරපුවා ඔයාලා නැහැ. නෝදා ඔයාලට තේරුණා නම් පිට එකක් දාන්න නැත්නම් මෙහෙම එකක් දාන්න. හරිද? හොඳයි. හරි. අපි එහෙනම් අන්තිම ටික ලියාගමු. පොඩ්ඩයි තියෙන්නේ. හරිද? චුට්ටයි තියෙන්නේ. අපි ඊට ඉවර කරගමු. එතකොට වැඩේ ක්ලෝස්. අද අපේ වැඩේ එතකොට ක්ලෝස්. පළවෙනි එක. හරිද? දැන් ගාර්මල කතාව ඉවරයි. අපි ඊළඟ දවසේ පරිමත කරමු. ඊළඟ දවසේ පරිමත කරමු. දැන් එන්න වැඩේට මොකද්ද? ලියන්න පොඩි මාතෘකාවක් බූලියානු විචල්‍ය. බූලියානු විචල්‍ය. බූලියානු විචල්‍ය. මොකද? බූලියානු විචල්‍ය. බූලියානු විචල්‍ය. ලියන්න යම් කිසි විචල්‍යයක් සඳහා පැවතිය හැකි. යම් කිසි විචල්‍යයක් සඳහා පැවතිය හැක්කේ සත්‍ය හෝ අසත්‍ය යන අගයන්ගෙන් යම් කිසි විචල්‍යයක් සඳහා පැවතිය හැක්කේ සත්‍ය හෝ අසත්‍ය යන අගයන්ගෙන්
යම් කිසි විචල්යක් සඳහා එක්වරකට යා කොක්කද්දා ලියා ගන්න එක්වරකට පැවතිය හැක්කේ සත්‍ය හෝ අසත්‍ය යන අගයන්ගෙන් එක්වරකට කියලා කොක්කද්දා ලියා ගන්න යම් කිසි විචල්යක් සඳහා එක්වරකට පැවතිය හැක්කේ සත්‍ය හෝ අසත්‍ය යන අගයන්ගෙන් සත්‍ය හෝ අසත්‍ය යන අගයන්ගෙන් එකක් පමණක් නම් 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 එය බූලියානු විචල්යක් ලෙස හඳුන්වයි. එය බූලියානු විචල්යක් ලෙස හඳුන්වයි. එය බූලියානු විචල්යක් ලෙස හඳුන්වයි. බූලියානු විචල්යක් ලෙස හඳුන්වයි. මේවා සංකේතාත්මකව නිරූපණය කිරීමට සංකේතාත්මකව නිරූපණය කිරීමට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුණු හොඳේ හැමතිස්සෙම මතක තියාගන්න කැපිටල් ලකුණු තමයි යූස් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුණු 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 භාවිත කරයි මේවා සංකේතාත්මකව නිරූපණය කිරීමට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුණු භාවිත කරයි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුණු භාවිත කරයි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුණු භාවිත කරයි හරිද ඊට පස්සේ අලුත් මාතෘකාව බූලිය අගයන් එහෙම නැත්නම් අපි කියනවා බූලියානු අගයන් කියලා කියනවා යන සත්‍ය සහ අසත්‍ය අගයන් වලට වරහන් ඇතුලේ ඔන් සහ ඕෆ් එක සහ බිඳුව කියලා තියාගන්න. සත්‍ය සහ අසත්‍ය අගයන් වලට වරහන් ඇතුලේ ඔන් සහ ඕෆ් හරිද? ඔන් සහ ඕෆ් එලෙගක් දැම්මා එක සහ බිඳුව. ඔන් සහ ඕෆ් එක සහ බිඳුව. ඔන් කියන්නේ එක සත්‍යයි හරිද? බිඳුව කියන්නේ ඕෆ් අසත්‍යයි කියන්නේ. වරහන් පහලා බූලියානු අගයන්යයි කියනු ලැබේ. බූලියානු අගයන්යයි කියනු ලැබේ. ඔයාලගේ ඉන්නේ යාළුවන්ට group වලට link එක දාන්න මම මේ recording එකේ link එක දාලා තියන්නම්. හරිද? යාළුවන්ට කියන්න ගිහින් බලන්න කියලා ඉවරලා ඒගොල්ලන්ට live class එකට එන්න කියලා කියන්න resources තව ගොඩාක් තියෙනවා. හරිද? එතකොට ඒ ඉන්න කට්ටියට තේල වැඩේ ගොඩ දාගන්න පුළුවන් උපරිම දෙයක් මම ඔයාලට මේ කරනවා කියන එක ඒගොල්ලන්ට කියන්න. හරිද? හරි. වැඩි ගැන ඔයාලා මට කියන්න. හරිද? තේරුණානේ? බූලියානු විචල්‍ය හරේ බූලියානු අගයන් හරේ දැන් යනවා බූලියානු කර්මකාව යන මාතෘකාව බූලියානු කර්ම පොඩි මාතෘකාව හරි ඉස්සරහින් ඉගෙන ගන්න ලියන්නේ තවලක් බූලියානු කර්ම ලියන්න බූලියානු කර්මකාව සත්‍ය සහ අසත්‍ය අගයන් වලින් සැදුම් ලත් බූලියානු ප්‍රකාශනයන් නිර්මාණය කිරීම සඳහා
බූලියානු ප්‍රකාශනයන් නිර්මාණය කිරීම සඳහා බූලියානු ප්‍රකාශනයන් නිර්මාණය කිරීම සඳහා බූලියානු ප්‍රකාශනයන් නිර්මාණය කිරීම සඳහා බූලියානු ප්‍රකාශනයන් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා සුවිශේෂී යොදා ගන්නා සුවිශේෂී හරි විශේෂී කර්ම සමූහයකි විශේෂී කර්ම සමූහයකි විශේෂී කර්ම සමූහයකි सामान्य बीजगणित कर्म वलට වඩා මේවා හාත්පසින් වෙනස් වේ. सामान्य बीजगणित कर्म वलට වඩා මේවා හාත්පසින් වෙනස් වේ. උදාහරණ not and oh not එක and එක oh එක තව තියෙනනේ තායට තමයි තියෙනවා not and oh not එක and එක oh එක මේවා තමයි ගේම් වලින් ඉගෙන ගන්න not එක නිරූපණය කරේ විචාලය වලින් බා එකක් දාලා and එක නිරූපණය කරේ not ලකුණේ o එක නිරූපණය කරේ ධන ලකුණේ o එක නිරූපණය කරේ ධන ලකුණේ හරිද එයාලා එහෙනම් ඒ ටිකක් කියලා ඔයාලා පොඩි ෂෝට් ෆෝම් එකේ මෙයාගේ මෙයා කියලා මම කරන්නේ හරිද ඊළඟට කියනවා ආපොඩ්ඩයි දැන් බූලියානු ප්‍රකාශන මේ ලියලා තියෙන්නේ මොකක්ද මේ ප්‍රකාශනය මෙහා ප්‍රකාශනය හරිද බූලියානු ප්‍රකාශන දැන් බූලියානු විචල්‍ය බූලියානු කර්ම වලට බූලියානු විචල්‍ය ටික බූලියානු කර්ම වලට භාජනය කිරීමෙන් බූලියානු විචල්‍ය බූලියානු කර්ම වලට භාජනය කිරීමෙන් බූලියානු විචල්‍ය බූලියානු කර්ම වලට භාජනය කිරීමෙන් බූලියානු විචල්‍ය බූලියානු කර්ම වලට භාජනය කිරීමෙන් බූලියානු ප්‍රකාශන ලබාගත හැක මේ තියෙන්නේ සරල බූලියානු ප්‍රකාශන විචල්‍ය තියෙනවා කර්ම තියෙනවා
විචල්්‍ය එකට එකතු කරන්න ඕනේ කර්ම වලින්. අන්න එතකොට තමයි ප්‍රකාශනයක් හැදෙන්නේ. ඊළඟ දවසේ ඒව ගැන වඩාත් වැඩිදුරටත් කතා කරනවා. හරිද? මූලයානෝ විචල්්‍ය කර්ම වලට භාජනය කරලා තමයි ප්‍රකාශන හදාගන්නේ. ප්‍රකාශනයක් දිගයිනේ. මේ දිග එකට අනේක දිගයි. හරිද? මතකයි නේද? අන්න ඒක නිසා ප්‍රකාශනයක් කොට කරගන්න ප්‍රකාශනය ආදේශ කරනවා තවත් මොකක් හරි සංකේතයකට. ඒකටත් පාවිච්චි කරන්නේ විචල්්‍ය විදිහට පාවිච්චි නොකරපු ඉංග්‍රීසි කැපිටල් අකුරක්. විචල්්‍ය විදිහට පාවිච්චි නොකරපු ඉංග්‍රීසි කැපිටල් එක අකුරක් පාවිච්චි කරලා අපි මුළු ප්‍රකාශනයම යාට සමාන කරගන්නවා. එතකොට හිතන්න මම දැන් a.b කියන එකතරක පාවිච්චි කරන්න ඕන නම් මම a.b කියලා පාවිච්චි කරන්නේ නැතුව මම යාට සමාන කරගෙන හිතන්නකො f කියලා. f සමානයි a.b කියලා ගත්තා නම් f කිව්වත් එකයි a.b කිව්වත් එකයි. a.b කිව්වත් එකයි f කිව්වත් එකයි. හැබැයි ඔයාලට මෙහෙම කරන්න බෑ. මෙතනට a දාගන්න a සමානයි a.b. එතකොට ඒකේ තර්කයක් නැතිවෙනවනේ. ඒ නිසා මෙතන පාවිච්චි නොකරපු ඉංග්‍රීසි අකුරක් පාවිච්චි කරලා අපිට පුළුවන් ප්‍රකාශනය තනි සංකේතයකට කොට කරගන්න. පැහැදිලිද කියලා හිතනවා. අන්තිමට ලියපු චුට්ට පොඩ්ඩක් ටක් ගාලා ටයිප් කරලා දාන්න. අන්තිමට ලියපු චුට්ට ටක් ගාලා ටයිප් කරලා දාන්න. ශනිකව ඉවර කරලා දාන්න. රෙඩි. පටස් ගාලා ටයිප් කරලා දෙන්න. ළඟිය ටක් ගාලා ටයිප් කරලා දාන්න. බූලියානු කර්ම බූලියානු විචල්්‍ය බූලියානු කර්ම වලට භාජනය කිරීමෙන් බූලියානු ප්‍රකාශන මොනකට ගනීද නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ ඉතුරු ටික එච්චරයි කිව්වේ. හරි. ලියන්න. බූලියානු ප්‍රකාශනයක් කෙටි කර ගැනීම සඳහා බූලියානු ප්‍රකාශනයක් තනි සංකේතයකින් ඉහළින් බූලියානු ප්‍රකාශනයක් තනි සංකේතයකින් නිරූපණය කිරීම සඳහා බූලියානු ප්‍රකාශනයක් තනි සංකේතයකින් නිරූපණය කිරීම සඳහා බූලියානු ප්‍රකාශනයක් තනි සංකේතයකින් නිරූපණය කිරීම සඳහා විචල්්‍ය ලෙස භාවිත නොකරන ලද ඉංග්‍රීසි කැපිටල් අකුරක් භාවිත කළ හැකියි. ඉංග්‍රීසි කැපිටල් අකුරක් යොදා ගන්න. එහෙම ලියන්නකො ලේසියෙන්. ඉංග්‍රීසි කැපිටල් අකුරක් විචල්්‍ය ලෙස භාවිත නොකරන ලද ඉංග්‍රීසි කැපිටල් අකුරක් යොදා ගන්න. ඉංග්‍රීසි කැපිටල් අකුරක් යොදා ගන්න. හරි උදාහරණයක් කියනවා. ඔන්න ලියන්න. හරි මේක ඔයගොල්ලෝ පොඩි සාමයක්. අන්තිම එක්කෙනා කවුද? සත්‍යතාව. අන්තිම එක්කෙනා සත්‍යතාව. හරිද? යන්න බූලියානු ප්‍රකාශනයකට අදාළව සිදුවිය හැකි. 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 බූලියානු ප්‍රකාශනයකට අදාළව සිදුවිය හැකි සියලුම අවස්ථා බූලියානු ප්‍රකාශනයකට අදාළව සිදුවිය හැකි සියලුම අවස්ථා නිරූපණය කරන බූලියානු ප්‍රකාශනයකට අදාළව ඇති සියලුම අවස්ථා නිරූපණය කරන
සත්‍ය සහ අසත්‍ය අගයන් වලින් පමණක් සමන්විත 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 සත්‍ය අගයන් වලින් පමණක් සමන්විත පමණක් සමන්විත සත්‍ය සහ අසත්‍ය අගයන් වලින් පමණක් සමන්විත පමණක් සමන්විත වගුවක් සත්‍ය සහ අසත්‍ය අගයන් වලින් පමණක් සමන්විත වගුවක් සත්‍යතා වගුවක් ලෙස හඳුන්වයි 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 ප්‍රකාශනය කර දාලා වෙන්න පුළුවන් ඔක්කොම අවස්ථා ටික දාලා හදාගත්ත true සහ false එහෙම නැත්නම් එක සහ බිඳුව විතරක් අන්තර්ගත වෙන තනි වගුවක් පොඩි වගුවක් හරිද සත්‍යතා වගුව පැහැදිලි හරි ඔය විදිහට ඔන්න ලොජිකේට් පාඩමේ මූලික දේවල් ටිකක් වෙලාව අරගෙන සරලව ගැඹුරින් ඉගෙන ගන්න. මම හිතනවා මේ වෙනකම් ඔයාලට ගන්නපු දේවල් ටික පැහැදිලි ඇති තේරෙන්නේ නැති කියලා. හරිද? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේ අහන්න. ඔයාලට මේ වෙලාවේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. අදහසක් දක්වන්න මේක අවස්ථාව කරගන්න. හරිද? අද දවසේ කරපු වැඩ ටික ගැන අදහසක් දක්වන්න මේක අවස්ථාව කරගන්න. හරියට? Masih jangan kagak. Dalam tema ginawa, studi, di, detail, dai, nilai, tema, satu beli, dalam tema, nilai, studi, thank you. හරි. එහෙනම් අද දවසේ අපේ වැඩ ටික අපි මෙතනින් නවත්තනවා. එහෙනම් අමංගේ හීන වෙනුවෙන් අම්මගේ තාත්තගේ හීන වෙනුවෙන් මහන්සිලා වැඩ කරන ඔයාලට හරිද? හීන හැබෑ කරගන්න දඟලන හැමෝටම ජය වේවා. ආයුෂ බෝ වේවා. ජය වේවා. පරිස්සමින් ඉන්න. සරණයි. ඔයාලගේ වැඩ ටික. ඔව්. ඊළඟ සතියේ නෙමෙයි සමහර විට අනිද්දා වගේ වෙන්න පුළුවන්. හරිද? එහෙනම් ඔයාගේ වැඩ කටයුතු ටික සාර්ථක වේවා. පටන් ගන්න මොහොතින් ඉඳන් ඉවර වෙනකන් එකම ගැම්මෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙම වැඩ කරන අයට ජය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බුදු සරණයි. ඊළඟ දවසේ අපි හම්බ වෙමු. මම කලින් දැනුම් දෙන්නම්. පැයකට විතර පැය දෙක තුනකට කලින් දැනුම් දෙන්නම්. අපි තියෙන වෙලාව. හරිද? සතියේ දවස් දෙකක් තුනක් විතර අනිවාර්යෙන් දාන්න. හරි. එහෙනම් හැමෝටම බුදු සරණයි. good night. දෙයියන් පිටයි. හරිද? යේසු පිටයි. පරිස්සමෙන් තමන්ගේ වැඩ ටික කරගන්න. හොඳ රිසල්ට් එකක් දාන්න තමන්ගේ ගින හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් ආයිබෝන්.